හරි මගේ පුතාලා හැමෝටම ආයුබෝවන්. ඔයාව ගොඩක් ආදරෙන් අද දවසේ පිළිගන්නවා. මැනික මුලින්ම කියන්න ඕනේ. ඔයා මේ වෙනකන් වැඩ කරේ නැත්තම් දැන් වැඩ කරන්න. හැබැයි මන් දන්නවා මගේ පන්තිවල දරුවෝ එහෙම මේ වැඩ කරන්නේ නැතුව ඉඳලා එකපාරට වැඩ පටන් ගන්නයි නෙවෙයි. පහුගිය දවස්වල අසනීප තියෙන්න ඇති ගොඩාක් වැස්ස කරදර තිබුණානේ තාම වැස්සනේ. ඔහොම චූටි චූටි හේතු ඇති. ඒවා ගණන් ගන්න එපා අසනීප වෙලා හිටිය දවස් ආපහු වෙනස් කරන්න බෑනේ. ඔයා දැන් ඒවා ගණන් ගන්න නැතුව වැඩ ටික කරා යන්න. හරිද? ඔයාගේ ලකුණු අඩු වෙනවද වැඩි වෙනවද ඒව ගැන හිතන්න. අවධානය දෙන්න. බැරි දේවල් ගැන හිතන්න. මොකද අපිට පුතේ ජූලි මාසේ දැනටමත් මම ලෑස්ති කරලා ඉවරයි. ඔයාගේ දෙමව්පිය හමුව ඊට පස්සේ ජූලි මාසයට අදාළව මාසික පරීක්ෂණය ඒ හැම දෙයක්ම ලෑස්ති. ඒ විතරක් නෙවෙයි දැන් මෙච්චර උගන්නලා විභාගات තියලා අපිට ඒ අවුරුදු වල ප්‍රශ්න පත්‍ර කතා කරලා ඉවරක් නැහැ. තවත් වැඩක් දාගත්තා. මොකද්ද? ඔයාලට තව ප්‍රශ්න පත්‍ර වගේම පෙරහුරු ප්‍රශ්න පත්‍ර තව ටිකක් කරන්න. මම හදපු ප්‍රශ්න පත්‍ර ටිකකුත් ලෑස්ති වෙලා තියෙනවා. එතකොට පුතාට දැන් සෑහෙන දැන් වැඩ ඉවරයි ඇත්තටම. ඒකින්ද ඔයා කලබල වෙන්න එපා. එක ප්‍රශ්න පත්‍රයකට හොඳට ලකුණු තිබිලා ඊළඟ එකට 5ක් විතර ලකුණු අඩු වුණා කියලා කලබල වෙන්න එපා. අනිත් එක තමයි කරන වැඩ ටික උවමනාවෙන් කරන්න ඕනේ. හරිද? දිනුවොත් ඔයාටනේ. පැහැදිලිද මේ වැඩේ දැන් ඔයා ගොඩාක් කාලයක් තිස්සේ මාත් එක්ක හරි උනන්දුවෙන් කැපවීමෙන් ආසාවෙන් කරගෙන ආවා කියලා මම දන්නවනේ. ඉතින් ඉතිරි තව දවස් කීයද නේද? ඔය ටික පරිස්සමට ඉවර කරගන්න තියෙන්නේ. එතකොට තමයි අපි ලෝකෙ දිනන්න පටන් ගන්නෙ. පිට්ද? එහෙනම් දැන් ඔයා අතට ගන්නකෝ. අපි ගාව තියෙනවා පොළව හා අහස කියලා නිබන්ධනයක්. මම පුතාගේ පහවසරේ පරිසරයේ සියලුම කොටස් උගන්වලා ඒකට අදාළ සියලුම ප්‍රශ්න කරලා තමයි යවන්නේ. හොඳයි නේ ලකුණු 30 වුණාට වැඩේ අපේ. එහෙනම් අපි පොළව හා අහස කියන පාඩම අද සාකච්ඡා කරන්න පටන් ගන්න. මොකද පුතේ? පොළව තියෙනවා අහස තියෙනවා. ඔය අතර තමයි හැමදේම රැඳිලා තියෙන්නේ නේද? රැට අහස බලන, තරු බලන, හඳ වෙනස් වෙන එක බලන අය චුට්ටක් අත උස්සන්න. අම්මෝ ගොඩක් ඉන්නවා අත පහලට දාන්න. මට සතුටුයි. ඒක ඔයා අහස බලන එක පුරුද්දක් කරගන්න. අත පහලට දාන්න මගේ මැනික. අත පහලට දාන්න. මේ අහස බලන එක පුරුද්දක් කරගන්න. හරිද? දැන් පොළව බලන එක පුරුද්දක් කරගන්නේ කොහොමද? ඇයි අපි ට්‍රිප් ගිහිල්ලා එක එක පැති බලන්නේ සමහර පැති කඳු සමහර ඒවා දිගට පැත්ත පලාතක්ම අපිට පේනවා. එහා කෙළවරට යනකම් පේනවා. මූද තියෙනවා සමහර පැතිවල මූදක් නැහැ. සමහර පැතිවල මූද වගේ ලොකු වැව් තියෙනවා, කඳු තියෙනවා. ගංගාදී ඇලි ගලාගෙන පොළවෙත් එක එක වෙනස්කම් තියෙනවා. අහසේ අද බලපු අහසද හෙට තියෙන්නේ. අද බලලා තව චුට්ටකින් බලපු අහසද ටිකකින් තියෙන්නේ නැහැ. වහිනවා වලාකුළු තියෙනවා, තරු තියෙනවා, චන්ද්‍රිකා තියෙනවා, ඉරහඳ තියෙනවා නේද? සූර්යග්‍රහණ ඇති වෙනවා, චන්ද්‍රග්‍රහණ ඇති වෙනවා. ගොඩාක් දේවල් අපිට මේ මාතෘකාව යටතේ ඉගෙන ගන්න තියෙනවා. අපි චුට්ටක් බලමුද? එන්නකෝ අපි ජීවත් වෙන පොළව හා අප අවට ඇති අහස පිළිබඳව අධ්‍යයනය කිරීම අතිශයින්ම චමත්කාර ජනකයක්. ඇත්තනේ අහස පොළව කුරුල්ලෝ ගස් කොළන් ඕවා දිහා බලන එක ඇත්තටම හිතට සැහැල්ලුවක් ෂෝක් නේද? මේ වගේ පුද්ගලයෙකුගේ ජීවිතයට අවශ්‍ය වන නිපුණතා රාශියක් සංවර්ධනය කරගත හැකිය. සූර්යයා, පෘථිවිය හා චන්ද්‍රයාගේ පිහිටීම හා භ්‍රමණය, භූමියේ මතුපිට ඇති විවිධත්වය, පොළව මතුපිට පස සෝදා යාම, පස සාරවත් කිරීමට මෙන්ම සංරක්ෂණය කර ගැනීමට ගත හැකි පියවර, වැස්ස, සුළඟ වැනි ස්වභාවික සංසිද්ධි පිළිබඳ සොයා බැලීම ඉන්න අහසේ දැකිය හැකි විවිධ වස්තුන් පිළිබඳව විමසීමත් අධ්‍යයනය කිරීම හා ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම ආදී කරුණු රාශියක් මේ තේමාව යටතේ ඔයාට උගන්වන්න බලාපොරොත්තු වෙනවා. මේ පුතේ ඔන්න දැන් අපි බලමු. මේ ඔයා දන්නවා මොකද? සූර්යයා, පෘථිවිය හා චන්ද්‍රයා. කවුද පුතේ? අපි ඉන්නේ කොහෙද? පෘථිවියේ. අපිට උඩින් දෙන්නෙක් ඉන්නවා. ඉරයි හදයි. ඒ ගැන අදහසක් ගන්න වෙනවලු. හරිද? ඊට පස්සේ පුතේ එයා වටේ යනවට අපි කියනවා භ්‍රමණය, පරිභ්‍රමණය ඕවා ගැන චුට්ටක් ඉගෙන ගන්නවා. දැනට ඔය මේ භ්‍රමණය කියන වචනේ highlight කරගන්නකො. පස්සේ අපි හරිය ලොකුවට
මේ ඉගෙන ගන්නවා. අපි ඒක විස්තර ලොකුවට ඉගෙන ගන්නවා. මේකෙන් ප්‍රශ්න එනවා ඒකයි. විවිධත්වයේ විවිධ එක විදිහද අපේ ලංකාවේ ලෝකෙ නේ. පොළව මතු පිට ඇති පස සෝදා යාම අපි වෙන පාඩමකත් කතා කරා පස සෝදා යාම පස සාරවත් කිරීමට ඊළඟට සංරක්ෂණය කරන්න මේ වචන ටික අපි කතා කරනවා පස සෝදගෙන ඉගද්දි මොකද කරන්න වෙන්නේ පස සරු කරන්න වගාවලදී මොකද කරන්න වෙන්නේ සංරක්ෂණය කරන්න මොකද වෙන්නේ කරන්න පුළුවන් පියවර ඊට පස්සේ පුතේ අපි තව જાති කතා කරනවා අවුව වැස්ස හුලඟ වගේ ස්වභාවික දේවල් වැස්ස කෘතිමව ඇති කරන්න පුළුවන් ස්වභාවිකවනේ විශාල වශයෙන් ඇති වෙන්නේ නේද? ඊට පස්සේ හුලඟක් සුලඟක් කියන එක මේ දේවල් ගැන ඔයාට හොයලා බලන එක ලෝකෙ ගැන චුට්ටක් කියලා දෙන්න කියලා තමයි අපිට මේ පාඩම පුතාලට දාලා තියෙන්නේ. හරිද? අපි ඉස්සරහට යමු මේවා පුංචි පුංචි මාතෘකා වෙනවා පුතාට. ඒ ගැන අපි කතා කරමු. හරිද? මේ බලන්නකො පුතාට කියනවා ඔයාලගේ ඉස්කෝලේ එහෙම නැත්නම් ගෙදර තියෙන කොයි වගේ පරිසරයකද කන්දකද එහෙම නැත්නම් සාමාන්‍ය තැනිතලා බිමකද කොහොමද කියලා ඊට පස්සේ පුතේ මේ ඔයාට පුළුවන් දැන් ඔය මේ අපිට ඉන්ටර්නෙට් එකට ගියාම අපි ඉන්න පැත්ත කොහොමද කියලා ගුවන් අර මේ චන්ද්‍රිකා රූප ගන්න අපිට Google Map එකේ ඔය ටයිප් කරන්න බෑ වොයිස් ටයිප් පරිදිලා ගන්න පුළුවන් හරිද බලන්න පුළුවන් කොහෙද ඉස්කෝලේ තියෙන්නේ කොහෙද ගෙදර තියෙන්නේ කියලා චුට්ටක් බලන්න හරිද මේ අපිට කියනවා ශ්‍රී ලංකාවේ ගංගා කීපයක් ඒ වාගේ දිග ප්‍රමාණය එනිකුත් මේක දාලා තියෙන පුතාට ප්‍රශ්නයකට ශ්‍රී ලංකාවේ තියෙන ගංගා ගැන අහනවා මේ ගංගාවේ නම මුහුදට වැටෙන ස්ථාන දිග කොච්චරද කියලා තියෙනවා දිග දීලා තියෙන්නේ මොන වගේද ඒක කියලා හිතකෝ දිග දීලා තියෙන්නේ කිලෝමීටර වලින් 10 කිලෝමීටර ඔන්න දැන් ගංගාවක දිග හරිද ගංගාවක දිග කොච්චරද කිලෝමීටර වලින් දීලා තියෙන්නේ ඒක චුට්ටක් ඔළුවේ තියාගන්න බැරි වෙලා හරි ප්‍රශ්නයක් ආවොත් ගංගාවල දිග දැක්වෙන ඒකකය වන්නේ මීටර අඩි කිලෝමීටර සැතපුම් මොහොම තියෙන්න පුළුවන් එන්න පුළුවන් එන්න බැරි වෙන්න බෑ ප්‍රශ්නයක් ඔළුවට දාගන්න හල්ලෙත් කරගන්න මේ ටික පුතේ ලංකාවේ දිගම ගඟ හැටියට අපි හඳුන්වන්නේ මහා වැලි ගඟ. එතකොට මුහුදට වැටෙන ස්ථානය ත්‍රිකුණාමලය නගරයේ ආසන්නයේ තියෙන අපි කියන්නේ මොකද්ද? කොඩ්ඩියාර බොක්කේ. අපි ඒක ලියාගමු. මෙතන ලියාගත්තොත් ලේසි නේද? කොඩ්ඩියාර් බොක්ක. ඔයාලට පහසු ඕන තරම් මේ ඉඳ තියෙනවා. නිකමට මතක තියාගන්න කිලෝමීටර 335ක්. චතුමි හරිද ලියාගත්තද කොඩ්ඩියාර් බොක්ක කියලා? හිමංස ලියාගත්තද කොඩ්ඩියාර් බොක්ක කියලා? ලියාගත්තද? ලියාගත්තා? චතුමි මට ලියපු පොත පෙන්නන්න ඔයා ලිව්ව එක. පිදුනිත හරි නේද පුතේ? හරි බුදාරා ලියනවද? බුදාරා ඔය වැඩේ නතර කරලා පුතේ අපි ලියන මේ වැඩේට එන්න. අස්ස වේලාවක ඕවා කරමු අපි. දැන් මේ වැඩේ ඉන්න ඕන හොඳේ. හරිද බබාලා? හරි. ඊට පස්සේ කැලණි ගඟ, කළු ගඟ, වලගේ ගඟ. අපි කියන්නේ මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමුනල මොකද? සමුනල ගල උඩින් නේද පටන් ගන්න ඊගොල්ලෝ. හැබැයි මේ රට මැදින් පටන් අරන් එක එක තැන් වලින් තමයි මෙයාලා මුහුදට වැටෙන්නේ. තේරුණාද? එතකොට ඔයාට එක එක තැන් දෙනවා මේ කැලණි ගඟ කොළඹේ කියන්නේ කැලණි ගඟ මේ පෑලියගොඩට ආසන්නයේනේ මුහුදට වැටෙන්නේ. එතකොට ඔය ටිකේ ඔයාගේ යමුවක් ගොඩාක් වෙලාවට පදනම් කරගන්නේ මේ දිගම ගඟ ඔයාගේ කිලෝමීටර කොච්චරක්ද කියලා අහන එකක් නැති වෙයි. අපි සාමාන්‍ය දැනීම හැටියට මතක තියාගමු. කිලෝමීටර වලින් මනින්නේ. එතකොට පුතේ මහවැලි ගඟ කොහෙද? ත්‍රිකුණාමලයෙන්. අපි දැන් ගන්නවා හරියටම තැන නිශ්චිතවනේ. කොතනින්ද? කොඩ්ඩියාර් බොකේ කැලණි ගඟ කොළඹින් පෑලියගොඩින්. කළු ගඟ කළුතර. මේ කළු මතක තියෙයිද? ඒ කළු මේ කළු මතක තියෙයිද? හරි ඊට පස්සේ වලවේ ගඟ අම්බලන් තොට හොඳද? වලවේ යන ගංගානේ මල්වතුය මන්නාරම් බොක්කේ ඊට පස්සේ කලාවේ ඕලන්ද බොක්ක දැන් පුතේ මේ ඔය කියවක් තියනව නේද? ඒත් ගංගා වගේම විශාල ජල ප්‍රමාණයක් ගෙනියනවා. ඊට පස්සේ මැණික් ගඟ, ගින් ගඟ, නිල්වලා ගඟ.
ඒ වගේ නම් මේ කිලෝමීටර ගානේ එන්න 100ටත් වඩා අඩු වෙලා තියෙනවා. එතකොට පුතා දන්නවද ලෝකෙ දිගම ගඟ මොකක්ද කියලා? මේ ගංගාවන් අතරින් වැඩිම ජල ප්‍රමාණයක් මූදට අරගෙන යන්නේ කවුද? කලුතරින් මූදට වැටෙන කළු ගඟයි. වැඩිම ජල ධාරිතාවයක් අරන් එනවා කියලා පුතේ highlight කරගන්න. ජල ප්‍රමාණයක් නැත්තම් අපි යාට කියනවා මොකද්ද? ජල ධාරිතාවයක්. ගොඩාක්ම වතුර අරන් යන්නේ කවුද? කළු. වැඩිපුරම වතුර අරගෙන යන්නේ උනාල් කවුද? එතකොට කළු. හරිද? ඊට පස්සේ එයා වැටෙන තැන දන්නවා කළු. හරිද? ඊට පස්සේ අපිට කියනවා එසේම දූපත් රාශියකින් යුක්ත ගංගාව මාදු ගඟේ අර යද්දි තියෙන සත පහ ඔන්න ඔබ කිය නම් ගොඩාක් තියෙනවා නේද? දූපත් අපි ඒකේ ඇතුළටත් යන්න පුළුවන් නේ. එහෙනම් දැන් ඔයාලට කාරණා දෙකක් මතකයි නේ තුනක් මතකයි. මොකද දිගම ගඟ ශ්‍රී ලංකාවේ මහවැලි ගඟ මූදට වැටෙන තැන දන්නවා පොඩ්ඩියාර බොක්ක නැත්නම් ත්‍රිකුණාමලයි. දැන් බැරි වෙලා හරි ප්‍රශ්නයකට ආවොත් එහෙම ඔයා පොඩ්ඩියාර බොක්ක හොය ඉන්න එපා ත්‍රිකුණාමලය කියලා තියෙන්නේ. දැන් ඔයාට ඒක මතකයි තෝරගන්න පුළුවන් නේ. ඊට පස්සේ වැඩිපුරම වතුර මූදට ගෙනියන්නේ කවුද? කළු ගඟ. ඊට පස්සේ ගොඩාක් දූපත් තියෙන වැඩිපුරම දූපත් චූටි ගොඩබිම් ප්‍රමාණයක් තියෙන්නේ මාදු ගඟේ. දැන් ගඟ ගලාගෙන යනකොට පුතේ මෙහෙම ওই වතුර වලින් උඩට ඉස්සෙච්ච මොකද මේ ගංගාවේ පොඩි දූපත් කැලේ තියෙන්නේ පස් කුට්ටි වගේ ලොකුද ලංකාව දූපතක් හතර වටෙන්ම වට වෙලා ගොඩබිමක් හැබැයි අනේ වගේ කුඩා ගොඩබිම් කොටස් තියෙනවා ගංගාවේ වැඩිපුරම තියෙන්නේ ලංකාවේද මාදු ගඟේ දැන් ඔය જાති තුනක් ගන්න අපි ඉස්සරහට යනවා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ කඳු කීපයක් ඔයා දැන් මේ කඳු වලින් කීයක් දන්නවද කඳු කීයකට නැගලා තියෙනවද කියලා බලන්න ලොකු උඩහම අපිට පුළුවන් හඳුනාගන්න වෙන නේද? හරිද අපේ අරුණෝද්‍ය? හරි. කො පහන්දි. හරිද? පිට්ද? කො අම්මෝ මෙයාලා ගාව highlight තියෙනවා. රුවන්නේ හරිද? හරි. මේ අහන්නකෝ. දැන් ඔන්න ප්‍රසිද්ධ කඳු ටිකක් මට කියන්නකෝ. ඔයා එකක් නම් දන්නවා ජනකවියම දන්නවනේ. මගේ ළමයි කොහොමද ලොකුයිනේ මේ පළවෙනි කෙනා කවුද එන උස්ස වැඩිවෙන් කෙනා? පිටුරු තලාගල ඊළඟට කිරිගල් පොත තව එකක් කියන්නකෝ. ඇයි අර ගංගා ටික ඔක්කොම ටික පැන නැංග තැන සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා. ඊට පස්සේ තොටු පොළ, නමුණු කොළ, නකල්ස් නකල් එක. හරිද? ඔය චුට්ට අපි ලියාගමුද? දැන් එහෙනම් කලින් කතා කරේ මොනවද? මෙතනම පාඩම් කරලා ඉවර කරන්න. ගංගා. ඊළඟට දැන් අපි කතා කරනවා කඳු ගැන. දැන් ඔයාට මොනවද පුතේ මතක් වෙන්නේ? අහස ගැනයි පොළව ගැනයි කතා කරනවකෝ. දැන් මේ පොළවේ දිහා බලපුවම තියෙන දේවල් නේද? ගංගා තියෙනවා, ඇලදොල තියෙනවා, කඳු තියෙනවා, වැව් තියෙනවා. ඕව ගැන තමයි මේ ඉගෙන ගන්නේ. හරිද? අපි එකින් එක ලියමු මේක. පිදුරු තලාගල පිදුරු තලාගල ඊළඟට කිරිගල් පොත්ත කන්දයි වේ නගින්නේ. ඊළඟට මැනික සමනල කන්ද. හරිද දහම්? අයන්සා තව කියන්නකෝ. තොටු පොළ කන්ද. තව නමුණු කුල කන්ද.
knuckles. තව ඉතින් පුංචි පුංචි කඳු පන්ති ඇති. මේ අහල පහල අයත් ඇති ඉන්නවානේ. ආ දනිදු හරිද? ඊළඟට කියනවා පුතේ ශ්‍රී ලංකාවේ කඳු අතරින් උසම කන්ද වන්නේ පිදුරු තලාගලයි. ඔන්න දැන් කාරණා හතරක් එකතු වෙනවා. මොකද්ද? උසම කන්ද පිදුරු තලාගල. මගේ පුතා highlight කරන්න චතුමිනි අපි highlight කරමු පුතේ. හරිද? ඊට පස්සේ පුතාට කියනවා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දියඇලි ටිකක් කතා කරන්න. දැන් මොනවද පුතේ අපි කතා කරේ? ඔන්න අපි ඉස්සලාම ගංගා පටන් ගත්තා. ඒව පටන් ගන්න කඳු මුදුන් ටිකක් තියෙනවා. ඔන්න එයාලා ගැන කතා කරා. දැන් දියඇලි ගැන කතා කරනවා. යමුද කතා කරන්න? මේ දියඇලි ගැන කතා කරන්න යන්න කලින් ඔයාලගේ WhatsApp group එකට හම්බුණා නේද ධනම් 20ක්? ධනම් 20ක් තියෙන මෙන්න මෙහෙම ටියුට් එකක් හම්බුණා නේද? දැන් මේ ටියුට් එකේ මම ගණන් 6ක් සාකච්ඡා කරලා ඉවරයි. පුතාලට හම්බෙන්නේ නැති මෙතනින් මෙහෙම කපන්න පුළුවන් විදිහට මේ ටියුට් එක. ඒක මං කිව්වා පොතක වෙනම ගණන් ටික අලවගෙන එක එක ගාන හදාගන්න කියලා. මම දැන් රෙකෝඩින් එක දානවා ඔයාලගේ WhatsApp group එකට ආයෙ දාන්න. මේ ටියුට් එක නැති අය print out එකක් ගන්න. ගද්දිය අර එක පැත්තකට ගන්න. මේ අර one side කියන්නේ මෙන්න මේක කපන්න පුළුවන් විදියට. මේක මෙතනින් කපා ගන්න පුළුවන් විදියට. අරගෙන අලවන්න. දැන් වෙලාව නාස්ති කරන්න එපා. ගාන ලියන්න. ඊට පස්සේ ගාන හදන්න. හද රෙකෝඩින් එකත් එක්ක බලන්න. එතන හොඳ ගණන් 20ක් තියෙනවා. ආය පුතාලට 26 විතර ඉඳලා 27 මට හරියටම දින ටික මතක නැහැ. අද තමයි ටියුට් එක හදලා ඉවර කරන්නේ. ඔයාලට තව සම්මන්ත්‍රණ හතරකුත් දාලා තියෙනවා. ඡේද අභ්‍යාස ගැන හැඳින්වීමක්, නිර්මාණාත්මක වැඩි හැඳින්වීමක්, පරිසරය අනුමනව වැඩ ටිකක් තියෙනවා අපේ ජූලි මාසෙට යන්නත් කලින්. බය නැතුව ඉන්න. වැඩ ටික කරගන්න බෑ. ක්ලාස් කට් කරන්න එපා. අපි හිතුවට රෙකෝඩින් බලන්නම් කියලා. ඒක වෙන්නේ නැහැ. චුට්ටක් මේ දවස් ටිකට මහන්සිය දරාගෙන ඉන්න. එහෙම මහන්සියකුත් නෑනේ දේවල් හම්බෙන්නේ නේද? අපි යනවාද සෞභාග්‍ය අපේ වැඩේට? ඔව්. මේ මෙසේජස් වගේක් තියෙනවා. මොනවද තියෙන්නේ? මේකේ PDF එක නැහැලු. රශිනී WhatsApp group එකට දෙපාරක් දැම්මා පුතේ. ඉස්සලාම් බලනවා ජූලි මාසේ official WhatsApp group එකේ ඉන්නවද කියලා. group එකට දාන්නේ මම messages අවශ්‍ය දේවල් Zoom link එක recording විතරමයි මගේ පුතාලට. දෙපාරක් දාලා තියෙනවා. මම අදත් ආයෙ වතාවක් දාන්න. මිනිස් හැසිරීමේ පොළවහාන සයිඩ් එක දැම්මා. පුතාලට මේ මාසේ මුලම දැම්මා ඉංග්‍රීසි වචන ටික දෙමළ ටික. ඊට පස්සේ අර අනිවාර්යෙන් බලා ගන්න ඕන වචන. එහෙම ගොඩක් ඒවා දාලා තියෙනවා. ඒවත් ගත්තේ නැද්ද දන්නේ නැහනේ. මම ඔක්කොම ටික ආයෙ වතාවක් අද දාන්නම්. මේ පන්තියේ කියනීම ගැන අවධානයෙන් ඉන්න ඕන හොඳද? අම්මලට වෙලාවක් නැත්නම් ඔයා හරි WhatsApp group එක බලන්න නැත්නම් මගේ හැරේ. නැත්නම් දැන් ජූලි මාසෙම ගොඩක් ඒවා මගේ හැරේ. හරිද? ආ. හරිද බබාලා? අපි යන්න එහෙනම් යෝනා වැඩේට. ඒක මගේ අරගන්නේ කලින් මම දාන්නේ පුතාලා නැත්තම් ඒ දේවල් ටික මගේ හැරිලා තිබුණොත් අපරාධනි කළම ගොඩක් කලින් සතියක් විතර දාලා ඊට පස්සේ ආයෙත් දාලා තමයි දැන් ඊයේ නම් පෙරේද ඉඳන් පටන් ගත්තේ මේ පාඩම් දෙක ඉක්මනට ඉවර කරන්න එපා පුතේ හරිද හේසඳු කියනවා එයාට කොළ පාට තරුවක් හම්බුණාලු අපි අපි හැමෝම අපේ හේසඳු ගැන සතුටු වෙනවානේ ආඩම්බර වෙනවානේ ෂෝක් මගේ පුතාලා වැඩ ටික කරනවා කියලා මම දන්නවා. හැබැයි කම්මැලි වෙන්න නම් එපා රජුවා. ඒට මේට ගත්තා බස්සා දාන්න එපා. මේ මොකක්ද වගේ ඉන්න බෑ හොඳේ. හරිද? අපි යනවා එහෙනම්. ගංගා හරි, කඳු ටික හරි, දියඇලි ගැන කතා කරමු. එන්නකෝ. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දියඇලි කීපයක් හා ඒවායේ උස ප්‍රමාණය. මේකෙත් පුතේ අපිට ඕමනා වෙයි කවුද? වැඩිපුර මුස දල උස දල වශයෙන් තියෙන මොනාගෙද පුතේ මේ මී කියලා දාලා තින්නේ මීටර් වලින් තියෙන. ඒක අපි highlight කරගමු. අඩි වලින් කියලා කියයි අඩි වලින් උන් මයින්ව නැතුව නෙවෙයි මීටර වලින්. අපි මීටර කියලා ලියාගමු. බැරි වෙලා හරි ප්‍රශ්නයක් ආවොත් පහත දැක්කේ ඒ වාගේ දිග හෝ උස මනිනු ලබන්නේ ගංගා, දියඇලි, කඳු කියලා දුන්නොත් එහෙම අපි බලන්න එපයි නේද? එන්නේ එහෙනම් උස මේ කියනවා බඹර කන්දලු. එයා සාමාන්‍ය මීටර 263ක් විතර උසයි කියනවා. ඊට පස්සේ දියලුම ලක්ෂපාම කිරිඳිඇල්ල රම්ගොඩ ඇල්ල ඇබර්ඩින් ඩෙවෝන් දුන්හිඳ
නානු ඔය රාවණාගාමී තියනවාද පරිස්සමට හරි? ඔන්න ඔය ටික කියලා පුතා මේ මෙච්චර ගොඩක් මතක තියාගන්න ඕනේ නැහැ. මේ මුල් තුන් දෙනා මතක තියාගත්තාම හොඳටම ඇති. බඹර කන්ද, දියලුම, ලක්ෂපණ. බැරි වෙලා හරි ආවොත් මැනික අනුපිළිවෙලින් හිත දැක්කිනේ වැඩේකින් නම් අඩුවකට ඇහුවොත්. බඹර කන්ද, දියලුම, ලක්ෂපණ කියලා මතක තියාගන්න ඕනේ. මේ ටික විතර රවුම් කරගත්තා නම් ඇති. හරිද? ඊළඟට ශ්‍රී ලංකාවේ දියඇලි අතරින් උසම දියඇල්ල වන්නේ බඹර කන්දයි. හයිලයිට් කරගෙන යන්න නැත්නම් තරහවි. මෙතනින් උසම දියඇල්ල වන්නේ බඹර කන්ද. අර කොන මතක තියාගන්න. දැන් ගංගා හරි ඊට පස්සේ ගොඩබිමට ආව කඳු තිබුණා ඊට පස්සේ දියඇලි හම්බුණා පහළට බැහැගෙන ආවා අපේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ වනාන්තර. පුතේ සිංහරාජ ඔය ප්‍රශ්නාවේ ජාතික උරුමයක් හැටියට අඳුනගෙන ඉඳලා පස්සේ අපි ওই ගස් කපලා ඒක නිසා ඒක ලිස්ට් එකෙන් අයින් වුණේ. මින්නේරිය සෆාරි එහෙම යන්නේ නේ. බඩගමුව වස්ගමුව. අයිතිය බඩගමුව වස්ගමුව. කබරන විල්පත්තු යාල කවුඩුල්ල. මොනවා වෙනද පුතේ කතා කරේ? වනාන්තර ගැන. දැන් ගංගා දියඇලි කඳු වනාන්තර ඔය පොළවේ තියෙන දේවල්. පුතා 6 වසරෙන් පස්සේ මේවා වෙනම පාඩම් හැටියට ඔය භූ විෂමතා භූගෝල විද්‍යාව ඔය කොටස් වල ඉගෙන ගන්න. හොඳේ. හරිද? එහෙනම් සිංහරාජ මින්නේරිය බඩගමුව වස්ගමුව කබරන විල්පත්තු යාල කවුරුල්ල. මතකයිද? ඊළඟට පුතාට කියනවා මෙන්න බලන්නකෝ මේ භූ විෂමතාව දැක්වෙන සිතියමක් අපිට දීලා තියෙනවා පුතේ. මේක අපි තව චුට්ටක් ලොකුනම සාමාන්‍යයෙන් අපේ අපිට කියනවා ලංකාවේ මේ ප්‍රධාන කලාප තුනකට වෙන් කරනවලු. භූමියේ තියෙන විෂමතාව කියන්නේ පුතේ විවිධත්වයනේ. අපි කොටස් තුනකට වෙන් කරනවලු. මෙන්න මේ කෑල්ල අපි කියනවා මොකද්ද? මධ්‍යම කඳුකරය කියලා. මෙන්න මේ කඳු කොටස. උසම කොටස ඒකේ හැඩය මෙන්න මෙහෙම පහළට එනවා. ඒ ආවයින් පස්සේ පුතේ ඊට පස්සේ ඔය මධ්‍යම කඳුකරයෙන් පස්සේ මොකද්ද මෙන්න මේ මැද කෑල්ල අපි කියනවා සාමාන්‍ය තැනිතලා ප්‍රමාණය. මොකද්ද? අභ්‍යන්තර තැනිතලාව. ඇයි දන්නවද? මේ බලන්නකෝ ඊට පස්සේ පුතේ මේ පළවෙනියටම තියෙනවා මේ මූදු සීමාවට අයිති. එයාට කියනවා අපි මොකද්ද? වෙරළබඩ තැන්න නැත්නම් වෙරළබඩ තැනිතලාව. මූදටයි කන්දටයි මැද්ද තියෙන අතරමැද තියෙන අය කියනවා මොකද්ද? අභ්‍යන්තර තැනිතලාව කියලා. මෙතන වෙරළබඩ තැන්න කියලා පුතාට පේන්නේ නැත්නම් මෙහෙම ඊතලයක් ගහලා අපි ලියා ගන්නවා. තැන්න කිව්වත් තැනිතලාව කිව්වත් ගැටලුවක් නෑ. හරිද? තැනිතලාව කන්ද තියෙන උඩ හරිය. ඒ හරියට කියනවා මධ්‍යම කඳුකරය. මධ්‍යම කඳුකරය. මේ කඳු ටික ඔක්කොම චුටි කොටු මේ තියෙන්නේ. ඔක්කොම ටික තියෙන්නේ. ඊට පස්සේ වෙරළටයි කන්දටයි මැද්දේ තියෙන ටික අභ්‍යන්තර. මේ හරිය උස අඩුයි සමතලයි උපරිමයෙන්ම මේ හරිය යම් ප්‍රමාණයක් තැනින් තැන උස් තැන් තියෙනවා. එතකොට මේ හරිය කඳු ගොඩාක් කඳු හෙල් එක විෂමතාව වැඩිපුරම තියෙන්නේ මධ්‍යම කඳුකරේ. හරිද? මේ මූද හරිය මේ හරිය තමයි වැඩිපුරම වැව් තියෙන්නේ. ඒ පුතේ උඩ හරිය තියෙන විදියක් නැහැ. සමතලාව වැවක් හදන්න බිමක් නැහැනේ. කුඩා වැව් තියෙනවා. හැබැයි අනුරාධපුරයේ මේ පැත්තට වෙන්න පොළොන්නරුවට වෙන්න ගොඩාක් වැව් තියෙනවා. මෙයාලගේ මොකද්ද බිම සමතල අහිංසා. පැහැදිලිද? එහෙනම් ජාති තුන ආයේ කියන්නකෝ. කන්ද හරිය මොන කන්දද? මධ්‍යම කඳුකරය. ඊට පස්සේ අභ්‍යන්තර තැනිතලාව වෙරළ සීමාව වෙරළබඩ තැන්න නැත්නම් වෙරළබඩ තැනිතලාව. හරිද බබාලා? අපි යමු ඊළඟ කොටසට. ඔයාලට ලොකුනම මතකේ දෙයිනේ අපි මේව ගොඩක් කලින් ඉගෙන ගත්තානේ කියලා නේ. අනිත් වීඩියෝ දෙන්න. විරුන් ඉන්නව නේද කට්ටිය නිෂි? කට්ටියත් එක්ක කතා කරගන්න වෙලාවක් දාන්නම් නේ.
දෙමව්පිය හමුකුත් තියෙනවා. හරිද? හරි. එක් ප්‍රදේශවලට දිස්ත්‍රික්කවලට වර්ෂාපතනය මේ වැස්ස හම්බෙන මාස වෙනස්ලු. ඇත්තනේ දැන් ඉස්සර කාලේ ඔය වැස්ස එන විදිය බලලා තමයි අපි යලමහා කන්න කියලා හදාගෙන වගා කරේ. දැන් පොඩ්ඩක් ඒ වැස්ස හම්බෙන විදියවල් වෙනස් වෙලා තියෙනවා. ඒකට එක එක හේතු බලපානවා හොඳ. මේ අපිට කියනවා මේ අපිට වැස්ස හම්බෙන ආකාර එක එක හේතුන්ද බලන්න පුළුවන්ලු. වැස්ස වැඩියෙන්ම හම්බෙන මාස මොනවද? දැන් හරියට කියන්න බෑ. අප්‍රේල් වල පොඩ්ඩක් වැස්සා, මැයි වල වැස්සේ නෑ, මැයි වල අග විතර පටන් අරන් දැන් මේ ජූනි මාස පුරාම වහිනවා. ඊට පස්සේ මැද හරිය මද වැසි හම්බෙන කාල, අඩු වැසි හම්බෙන කාල මොනවාද? වැස්ස නැතිවම තියෙනවනේ. ඉස්සර නම් අගෝස්තු කාලෙම අපි හරි කැමති ගොයන් කපලා වේල් වල සරුංගල් එහෙම යවන්න හම්බෙනවා. දැන් සමහරවිට අගෝස්තු වලට පැල් බැඳගෙන වහිනවා නේද? දැන් අපි ප්‍රාර්ථනා කරමු අගෝස්තු නම් වහින්න එපා කියලා නේ. මේ එහෙනම් අපි මොනවද බලන්න ඕන ටික අපි ලියමු. වැඩියෙන්ම වැස්ස ලැබෙන මාස. මේක හරියටම කියන්න බෑ. අවුරුදු පුතේ එක කාලවලදී කාලගුණය වෙනස් වෙද්දී සාමාන්‍යයෙන් අපි නිශ්චිත වෙන් කරපු මාස වෙනස් වෙන්න පුළුවන්. හරිද? අපි ලියන්න පුතේ වැඩියෙන්ම වැස්ස ලැබෙන මාස. වැඩියෙන්ම වැසි ලැබෙන මාස. කට්ටිය වැඩනේ. හරි. ඉතින් ඊළඟට අපි ලියනවා මද වැසි අර මැද ප්‍රමාණයෙන් වැඩිත් නෑ නැතිවත් නෑ. මද වැසි ලැබෙන මාස. විරුන් ඊළඟට මොනවද? ඇයි වැස්ස ඇත්තෙම නැති මාස? වැසි නොමැති මාස. ඇනු යනවා නම් දොජුට පොන්නේ. ආයෙ කියව ගන්න මගේ පුතා. සමිති කියව ගන්න මොනවද අපි ලියුවේ? අපිට වැඩිපුරම වැස්ස හම්බෙන්න පුළුවන් යම් ප්‍රමාණයක් ගොඩාක් මහ වැස්සක් නෙමෙයි යන්තම් වැස්සක් ආවා කියන්න දෙන්න පුළුවන් වැස්ස නැතිම මාසත් තියෙන්න පුළුවන් මේ අපිට කියනවා වසර පුරාම අපිට එකාකාර වැස්ස නොලැබෙන අතර යම් වකවානුවලදී ඒ ප්‍රදේශවලට වැඩිපුර වැස්ස ලැබේ. සමහර පැති කියනවා පුතේ ලංකාවේ ගොඩකල් වහින ඔය රත්නපුරේ පැත්ත කෑගල්ල පැත්ත සමහර පැති තියෙනවා අවුරුද්දේ වැඩි කාලයක් වැස්ස හම්බෙන්නේ නැහැ. වියලි කලාපයේ පැත්තට එන ඔය පොළොන්නරුව අනුරාධපුරයට පොඩක් උඩට යන්නේ. ඒගොල්ලොන්ට සාපේක්ෂව අනිත් පැති වලට වඩා වැස්ස අඩුයි. ඒක පැති අනුවත් වෙනස්. දැන් කියනවානේ ලංකාව ගොඩාක් චූටි රටක් වුණා. දැන් මොකද්ද? එක එක රටවල් වල තියෙන ලක්ෂණ අපේ රටේ තියෙනවා කියලා නේද? මේ එම කාලය ඉලක්ක කරගෙන ඒ ප්‍රදේශයට ආවේනික නොයෙක් වගා කටයුතු ආරම්භ වෙන බව මතක තියාගන්න පුතේ. එක පැත්තට හම්බෙන වැස්ස ප්‍රමාණය වෙනස්, වැස්ස හම්බෙන කාලය වෙනස්, ඒ හම්බ වෙන විදිය අනුව ඒ ප්‍රදේශයට ආවේනික. දැන් අනුරාධපුරයේ පැත්තේ වගා කරන්නේ එක જાතියක්. අපි හිතමු රත්නපුරයේ පැත්තේ මොනවා හරි වගා කරනවා නම් තේ හදනවා කියලා හිතමු. ඒ පැතිවල හදන්නේ තව જાති. වතුර අඩුවෙන් ඕන ඒවා, වතුර වැඩියෙන් ඕන ඒවා, කොච්චර වැස්සත් ගැටලුවක් නැති දේවල්. අන්න එහෙම මොනවද? එක ප්‍රදේශවලට වැස්ස හම්බෙන විදිහ අනුවයි අනිත් එක මොකද්ද?
ඒකට ඔරොත්තු දෙන විදිහටයි ඒ ප්‍රදේශවලට ආවේනික වගාවන් තමයි අපි සිද්ධ කරන්නේ. අපි වගා කරනවා. එතකොටනේ චුට්ටක් ඔළුවේ තියාගන්න මේ කතාව ප්‍රශ්නයකට එන්න පුළුවන් නිසා. හරිද? ඉස්සරහට යනවා අපි. වී වගාවේදී මෙම වැසි ලැබෙන ආකාරය අනුව වගාව ප්‍රධාන සොන්න දෙකකට බෙදේ. මොනවාද? වී වගාවේදී අපිට වැස්ස හම් වෙන විදිය අනුව අපි කියනවා කන්න දෙකක් තියෙනවා. මොකද පුතේ? යල කන්නය, මහ කන්නය. අය කියන්නකෝ යල මහ. යාලට මහට ඉස්කෝලේ එන්න එපා කියනවා නේද? යාල මැයි සිට සැප්තැම්බර්. දැන් එහෙනම් මේ මොන කාලේ වෙන්නේ? යාලනේ මහ කන්නේ පටන් ගන්නවා සැප්තැම්බර් අග විතර ඉඳලා අප්‍රේල් වෙනකන් හරිනේ පුතේ. සාමාන්‍යයෙන් කොහොමද වෙන්නේ? අප්‍රේල් අවුරුදු පටන් ගද්දී ගොයන් කපලා වී ගෙට ගන්නවනේ. ඒකේ පොඩි අර නැවුම් ගතියක් අලුත් ගතියක් තියෙනවනේ අප්‍රේල් වල. එහෙනම් හරිනේ මැයි වල ඉඳන් සැප්තැම්බර් වවලා ගෙට ගන්නවා. සැප්තැම්බර් වෙද්දී හරිනේ අගෝස්තු වල සරුංගල් යවන්න ගොයන් කපන්න ඕනේනේ. හරිනේ. එහෙනම් මැයි වල ඉඳන් සැප්තැම්බර් හරිනේ ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් මාස 4ක් තියෙනවා. උපරිම දැන් එච්චර මාස ගානක වීම වන්නේ නැහැ. සැප්තැම්බර් වල ඉඳන් අප්‍රේල් ඇති. වැඩිපුරත් එක තියෙනවානේ. ඉස්සර පුතේ ලංකාවේ මේ අතරමැද කන්‍යාවක් වගා කරාලු. හරිද? ඔය සෙල්ලිපි වල එහෙම තියෙනවා තෝනිගල එහෙම මේ අතරමැද කන්නිකුත් වගා කරාලු. එහෙම දැනටත් සමහර ඔය වෙල් තියෙනවා කන්න 3ක් වගන. හරි? මේ වර්ෂාව නිසා නිවාස සහ පාසලවට භූමියේ පස සේදී යාම සිදු වෙන්නේ. වතුරත් එක්ක පස් ගහගෙන යනවා නෙවෙයි. ශාකවල මුල් මගින් මෙම පස සේදී යාම පාලනය කරන බව ගෙවත්තේ වූ පාසල් වත්තේ ඇවිද නිරීක්ෂණය කරන ඔබට දැකගත හැකිය. පුතේ ප්‍රශ්නයක් එන්න පුළුවන් තරම්. පස හොදගෙන යනකොට ගස්වල මුල් ශාකවල මුල් මගින් මොකද්ද? පස හේදී යන එක නවත්තනවා පාලනය කරනවා. එක පාරට වතුර පාරක් ආවට අර මුල් මෙහෙම මේ පස් ඇතුළට මෙහෙම පුතේ මුල් කෝටි ගාණක් බැහැලා තියෙන්නේ. පහළටම. මුලින්ම වතුර වැටෙන්නේ මේ උඩ හරියට. එයාට හානි කර මේවා අතරින් පස් ගලවලා අරගෙන වතුරේ දිය කරලා යවන්න බෑ. පාලනය වෙනවා. එහෙනම් මොකද්ද? ගස් කපපුවාම පාංශු ඛාදනය සිද්ධ වෙනවා කියන්නේ ඒකයි. අර කියන්නේ ඒකනේ මධ්‍යම කඳුකරේ ගස් කපලා දාන්න එපා කියලා. උඩින් පස් ඔක්කොම පහළට ගලාගෙන එන්න පුළුවන් වතුර වගේ. බහුවේ කාලේ නායකී එහෙම විශාල වශයෙන් නේද පුතේ? එහෙනම් මෙතන ප්‍රශ්නයක් එන්න පුළුවන් තැනක්. මොකද්ද? ගස් වලින් සිද්ධ වෙන එක සේවයක් තමයි ගස්වල මුල් නිසා පස සේදී යාම පාලනය වෙන එක. සැලකිලිමත් විය යුතු කාරණයක්. අපි ඉස්සරහට යනවා. පහත ක්‍රියාකාරකම කරන්න මේ අපිට කියනවා චූටි වැඩක් කරන්නලු ඔන්න ලෑස්ති වෙන්න. මේක රූප සටහනක් එන්නත් පුළුවන් තැනක් ප්‍රශ්නයක් එන්නත් පුළුවන් තැනක්. ගොඩාක් පුතාට ඔය ක්‍රියාකාරකම් තියෙන තැන්වල රූප සටහන් තියෙන තැන්වල ප්‍රශ්න එන්න පුළුවන් ආසාව දෙයක්. මැනික ඔයාලට මම ගොඩාක් කාලයකට කලින් ගොඩක් කාලෙ කියන්නේ මාස 3කට විතර කලින් උගන්වලා ඉවර වෙන්න ඕන නිසා පරිසරයේ ප්‍රශ්න අපි 2020 ඉඳන් 2025 වෙනකම් ප්‍රශ්න ඔක්කොම සාකච්ඡා කරලා ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගයට ආපු ටික තියෙන්නේ කතා කරලා ඉවර කරා මතකද? ආයම ජූලි මාසයේ දින දෙකක් දාලා තියෙනවා පුතාලට ඉක්මනට කාලසටහන දෙන්නම් ජූලි මාසේ. මොකද ජූලි මාසේ වැඩ එක ළඟ දාලා ඉවර කරලා අන්තිම දවස් ටික මම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකට ගන්න ඉන්නවා. ඔයාට ඒ අතර තියෙනවා පුතේ මොකද්ද? ආයෙම වතාවක් අර පරිසරයේ ප්‍රශ්න තියා අරගෙන එන්න පුළුවන් දේවල් අනුමාන එතකොට මේ පාඩම් දාසේ කතා කරනවා. හරි? බය නැතුව ඉන්න මං අතාරින්නේ නැහැ ඔයාලව. පුළුවන් උපරිම දවස් වෙනකන් උගන්නලා ගෙදරදි කරන්න තව ප්‍රශ්න පත්‍ර දෙක තුනකුත් දෙලා ඒක රෙකෝඩින් එකක් හදලා ඔක්කොම ලෑස්ති කරලා දෙන්න. බය නැතුව ඉන්න. හැබැයි අර අපිට කියනවනේ මෙන්න මේ දවස්වලදී උගන්වන එක නතර කරන්න කියලා. එතනින් පස්සේ ආයෙ උගන්වන්න ඒ කිසිම මැසේජ් එකක්වත් දාන්නේ නැහැ. හරිද? ඒක අපි ඒ අනුව කටයුතු කරන්න ඕනේනේ. හරිද? ඒ කියන්නේ මේ ඔයාව හිට දාලා යනවා වගේ නෙමෙයි දැන් වැඩ කරන්න බයි නේද? එන්න මෙතන එන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවද බලන්න. තනකොළ සහිත හා තනකොළ රහිත තනකොළ නැති තැන් දෙකක් තෝරගන්න. එහෙම ඔයාලට තෝරගන්න බැරි නම් ඔය තනකොළ තියෙන තැනක් අරගෙන එතන උදුළු ගාලා තනකොළ ටික අයින් කරන්න පුළුවන්. ඔන්න දැන් අපිට තැන් දෙකක් තියෙනවා. මොකද එක තැනක හොඳට තනකොළ තියෙනවා අනිත් තැන තනකොළ නැහැ. වැසි සහිත දිනයක් අවසානයේ හෝ නැත්නම්
වතුර බාටයක් අරගෙන මොකද කරන්නේ? අර කැන් දෙකටම හොඳට වතුර අල්ලන්න. දැන් ඔයාට හරි ලේසි මොකද්ද? වහිනකන් ඉන්න ඕනේ නෑනේ. අපි මොකද කරන්නේ? හොඳට අර හෝස් එකක් අරගෙන චීස් කරලා තැන් දෙකටම එකම විදිහට වතුර අල්ලනවා. හරිද? ඊට පස්සේ මේ ඉසීමෙන් පසු හෝ තබා ඇති විවිධ පෙන්න බඳුන් වල රැස්වන ජලය ප්‍රමාණය සිසුන්ට නිරීක්ෂණය කරන්න දෙන්න. පුතේ මේ අපිට කියනවා මෙන්න මේව කැලි දෙකක් අරගෙන මොකද්ද? අපිට මේකට කරන්න තියෙන හොඳම දේ මොකද්ද? අපිට මේ ඉඩ කෑලි දෙකක් ඉඩ පහසුකම් දෙකක් ඕන එකක හොඳට තනකොළ වැවිලා තියෙනවා ඉඩක්. ඊට පස්සේ අනිත් එකේ තියෙන්නේ තනකොළ නැහැ. නිකන් මතු පිට කෙලින්ම පස් විතරයි. මේ දෙකටම වතුර දානවා. එක්කෝ වැස්සෙන් තිබිලා යන්න ඕන නැත්නම් අපි බටයකින් වතුර අල්ලනවා. මොකද කරන්නේ? මෙන්න මේ පීලක් දිගේ අර එකතු වෙන වතුර මේ වාජන දෙකට එකතු කරන්නලු. විනිවිද පේන වාජන දෙකකට. තනකොළ ඉවත් කරපු බිමේ තනකොළ ඉවත් නොකරපු එකේ නිකන් මේ රූප සටහනින් බලන්න පුතේ වැඩි වතුර ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා මොකද්ද? තනකොළ නැති එකේ මෙයාගේ එකතු වෙලා තියෙන්නේ චුට්ටයි. ඔය වතුර ගැන මොනවද කියන්නේ කියලා බලමු. වැඩියෙන්ම ජලය රැස්වී තිබුණේ කුමන භූමියේ තිබූ බඳුනේද? යටි තියෙනවා තනකොළ ඉවත් කළ භූමියේ තිබූ බඳුනේ වැඩියෙන්ම ජලය එකතු වේ. පුතේ ප්‍රශ්නයක් එන්න පුළුවන් තැන. ඇයි එහෙම වෙන්නේ? මේ බලන්නකෝ ඒකේ බඳුන් වල රැස්වී ඇති ජලයේ පැහැය. දැන් පුතාගෙන් ඇහුවා දෙකක් ප්‍රශ්න. මොකද්ද පළවෙනි එක? වැඩියෙන්ම වතුර තිබුණේ කොයි වෙලාවේද? වැඩියෙන්ම වතුර තිබුණේ තනකොළ ඉවත් කරපු. ඒ හයිලයිට් කරගන්න මේක අපිට. ජලයේ වැඩිපුරම රැස් වෙලා තිබුණේ ජලයේ මට්ටම ප්‍රමාණය ගැන කියනවා. වාචන දෙකක් තියලා අපිට ඕක භූමියකින් කරන්න බැයි නම් පස් කුටි දෙකක් කපන් ඇවිල්ලා තනකොළ තියෙන එකට වතුර දාලා බලනවා. ඒ තරම්ම බලනවා මොකද්ද තනකොළ නැති පස් කුට්ටියක් ඒ තරම් ගෙනල්ලා අර පස් කුට්ටිය විතරක් තියෙන එකේ හේදීගෙන වතුරත් එක්ක මඩත් එක්ක එනවා. අර ටික මොකද වෙන්නේ? අර තනකොළ වලින් උරාගෙන පොඩි ප්‍රමාණයක් තමයි අහකට යන්නේ. එතකොට පුතාට කියනවා බඳුන් වල අර වාජන වල රැස් වෙලා තිබුණු වතුර වල පාට අහනවා. පැහැය. පාට මොකද්ද කියලා අහනවා. තනකොළ ඉවත් කළ බිමේ තිබූ බඳුනේ ජලය තද දුඹුරු පාටයි. හැබැයි තනකොළ තිබ්බේ තනකොළ ඉවත් නොකළ ඒ කියන්නේ තනකොළ තිබ්බ භූමියේ තිබුණ ජලය ලා දුඹුරු පාටයි. ඇයි පුතේ? මෙයාගේ කෙලින්ම පසටනේ වතුර වදින්නේ. ඒවා ටික කෙලින්ම හොදගෙන ඉන්නවා. හැබැයි මොකද්ද තනකොළ තියෙන එක? තනකොළ වැටිලා තනකොළ වලට වැටිලා ඒන වේගෙ තව ටිකක් පාලනය වෙලා ඊට පස්සේ හිමීට අර ගස් අතරින් ගිහිල්ලා මුල් අතරින් ගිහිල්ලා හේදිලා එද්දි මොකද්ද? පස ගලවගෙන යන්නේ නැහැ. ගලවගෙන ගියත් හරිය අඩු ප්‍රමාණයක්. ඉතින් එතකොට මේ තද පාට වෙන්නේ හේතුව මොකද්ද? අර වතුරේ පස් දිය වෙලා මෙයාට දිය වෙන්න දෙන්නේ නැහැ. පස් ටික අර මුල් අතර හංගගෙන ඉන්නවා. ඒකින්ද දුඹුරු පාටේ අඩුයි. ප්‍රශ්නයක් එන්න පුළුවන් තැනක්. දැන් තේරුණාද? වතුර මට්ටම ගැන කතා කරා එන පස්වල පාට ගැන කතා කරා. එහෙනම් පුතේ ජලයේ වැඩිපුර එකතු වෙන්නේ නේද? අර මතු පිට ගස් කොළන් තනකොළ අඩු එක්කන කෙලින්ම වතුරම එනවා. පස් එක්කම හාරගෙන. අරයට හිමීට වතුර වැටෙන තනකොළ වලට වැටිලා තනකොළ වලින් මුල් වලට අස්සෙන් ගිහලා හිමීට එන්නේ. එතකොට එයාගේ වතුර දුඹුරු පාට අඩුයි. අර නිකම්ම පස් හොද ගන්න වතුර දුඹුරු පාටෙන් වැඩි. ඊට පස්සේ වෙනික වැඩියෙන්ම පස සෝදාගෙන මිත් එකතු වී ඇත්තේ මොන භාජනයේද කියනවා. අර ප්‍රශ්නේ එන්න පුළුවන් තැන නේද පුතේ? ටක් අපිට ඉඩ දෙන්න. මේ මගේ පුතාගෙන් අහනවා. වැඩියෙන්ම පස සෝදාගෙන ඇවිත් එකතු වී ඇත්තේ කුමන වාජනයේ ලැබූ බඳුනද? පුතාට පුළුවන් අර වාජන දෙකම දැන් අර භූමි දෙකෙන් එකතු වුණු වාජන දෙක ටිකක් තියලා කියන්න. එතකොට මේකේ අඩියට මිදෙනවා. අර වතුර ටික අපි තුමු දවසක් විතර තියලා තිබ්බා කියලා මිදුණාම ඔයාලට හොඳට හොයන්න පුළුවන් අර වතුර ටික අයින් කරොත් මේකේ අර රොන් මඩ නැටි ගතිය වැඩි මොන පසේද? තනකොළ අයින් කරලා තිබ්බ පස්සේ වැඩිපුර මැටි පස් වැලි ගල් කැට එකතු වෙලාදී අර තනකොළත් එක්ක ගත්ත වතුර වල හරිය පොඩි ප්‍රමාණයක් තියෙනවා. රූප සටහනක් එක්ක එන්න පුළුවන්. ප්‍රශ්න පුතේ කොහොමද එන්න පුළුවන්? පුතාට මෙහෙම රූප සටහන් දෙකක් දීලා අහන්න පුළුවන්. මේ වතුර වල පාට තද පාටයි අඩියේ තියෙන මේ මැටි ප්‍රමාණය නැත්තම් රොඩු ප්‍රමාණය පස් ප්‍රමාණය වැඩි. මේ වතුර ගත්තේ මොකෙන්ද? මේ වතුර ආවේ කොහින්ද? උදාහරණයකින් පිළිවෙලින් දෙයි. එක තනකොළ සහිත පස්සකින් දෙක තනකොළ රහිත පස්සකින්
තනකොළ සහිත පසකින් තනකොළ සහිත පසකින් දෙවර්ගය මොකක් හරි උත්තර තුනක් දෙයි. එතකොට ඔයා මේ රූප සටහනයි කියව ගන්න වෙන්නේ. ප්‍රශ්නේ අකුරෙන් කියවන්නේ. එතකොට අර සංසිද්ධි මතක් වෙන්න ඕන. මොකද්ද? පස් නැති භූමියක කෙලින්ම වතුර බලපානවා. මොකද්ද? පසට බලපානවා. තනකොළ නැති භූමියක තනකොළ තියෙදින් තනකොළ වල වැදිලා ඒ වේගය අඩු වෙලා ඊට පස්සේ තනකොළ වල මුල් හරහා ගිහලා එද්දීන් වතුර මොකද්ද? වතුරට පසට කරන්න පුළුවන් බලපෑම අඩු වෙනවා. මේ ඒක අහලා තියෙන පුතේ ඒ කරුණු තුනම 1 2 3 කියලා තිබ්බ තුනම හොඳට ඔළුවේ තියාගන්න. වැඩියෙන් පස සෝදාගෙන විත් එකතු වී ඇත්තේ කුමන භූමියේ තැබූ බඳුනේද? තනකොළ ඉවත් කළ භූමියේ තැබූ බඳුනේ වැඩිපුර පස හොදගෙන ඇවිල්ලා ඒකයි අර අඩියේ වැලි වගේ නැටි වගේ එකතු වෙලා තියෙන්නේ. මොකද්ද පුතේ එතන highlight කරගන්න ඕන එක? පස සෝදාගෙන විත් තිබුණේ. පස හොදගෙන අරගෙන ඉනවා. පුතේ හිතන්න. එතකොට අර ලොකු ජල ප්‍රමාණයක් නම් කොච්චර හානියක් කරලා පස් අරන් ඉද කියලා නේ. ඊට පස්සේ තව එක ක්‍රියාකාරකමක් කරමුලු. අපි අතනදි ගත්ත ಜಾති දෙක මොකද්ද පුතේ? තනකොළ තියෙන පසයි තනකොළ නැති එහෙම නැත්නම් මැටි සහිත පස. තනකොළ රහිත පස කියන සහ ඔයාට එන්න පුළුවන් මොකද්ද? මැටි සහිත පස කියලා. දෙවෙනි ක්‍රියාකාරකමට එන මගේ වෙනික. දිනාදී. මේ ප්‍රමාණයෙන් සමාන හා විශාල ඉවතලන ප්ලාස්ටික් බෝතල් දෙකක් කපා හෝ එවැනි වෙනස් යමක් රැගෙන හෝ රූපයේ පරිදි සකස් කරගන්න. එම බඳුන් දෙකට එකම ස්ථානයකින් ලබාගත් පස් සමාන ප්‍රමාණයෙන් බැගින් දමා එක් බඳුනකට මතු පිට පස් ආවරණය වන පරිදි තනකොළ පිළිවි යොදන්න. අරකම තමයි බිමක් හදාගෙන අපි තියෙන්නේ. මොකද්ද පුතේ? අපි බෝතල් දෙකක් ගන්නවා. ඔයා හිතන්නකෝ අර ලොකු කොකාකෝලා බෝතල් දෙකක් අරගෙන තියෙනවා නේද? ලොකු ධාරිතාවක් තියෙන. අපි මෙන්න මෙතනින් කපලා මේ දෙකට පස් දානවා. මේ මුඩි ඇරලානේ තියෙන්නේ. වාජනීකට යන විදිහට මෙයාගේ පස් විතරක් තියෙනවා. මෙයාට පස් දාලා මෙන්න මේ හිඩැස කෑල්ල තනකොළ පිඩැල්ලක් අල්ලනවා ඒකට. ඊට පස්සේ මොකද කරන්න කියන්නේ පුතේ? තනකොළ නිසි පරිදි වැවෙන තෙක් දින කිහිපයක් තියන්න. මේකේ තනකොළ ඉක්මනට වැවෙනවනේ. ඉක්මනට වැවෙනවා ටික දවසක් තියලා තියන්න. මෙයාව නිකන් තියන්න. ඊට පස්සේ බඳුන් දෙකේ විවෘත කෙළවරින් පහළට වැටෙන ජලය එකතු වෙන පරිදි විනිවිද පෙනෙන සාමාන්‍ය ප්‍රමාණය බඳුනක් කෝප්ප දෙකක් අපි ඔය බීම බොන කෝප්ප තියෙන විනිවිද පෙන තියන්න පුළුවන්. මේ කට මෙහෙම කපලා කටින් එන්න අර පස් දාලා තියලා තියෙනවා. තනකොළ සහිත හා රහිත බඳුන් දෙකටම සමාන ජල ප්‍රමාණය දැමුව විට ජලයේ ගලා යන උරු නිරීක්ෂණය කරන්න. පුතේ දැන් අපි මොකද කරන්නේ? දැන් කපලා මෙයාගේ අපි තනකොළ වැවෙන්න ටික දවසක් තියලා තියෙනවනේ. කොහෙද යන්නේ? පුටක් ඉන්න. මේ බබාලට මේ පාඩම කියලා දෙන්න. දැන් ඔන්න අපි බෝතල් දෙකක් අරන් කපලා පස් පුරවල තනකොළ පිඩලියෙම දාලා තිබ්බා. දැන් ආරයාගේ තනකොළ පිඩැල්ල මොකද? තනකොළ ටික වැවිලා. නිකන් වී ටිකක් දාලා තිබ්බා කියනකො වී වල මුල් හොඳට අදිනවනේ. ඊට පස්සේ මෙයාගේ පස් නිකන් තියෙනවා. දැන් අපිට කියනවා මේකෙන් වතුර දාන්න. අපිට වතුර කෝප්පයක් දැම්ම කියලා. මේකට දානවා වතුර කෝප්පයක්. පුතාලට කොච්චර දේවල් බලන්න පුළුවන්ද? මෙයාගේ වතුර කෙලින්ම ගලාගෙන එනවා මේක. දාන තරමට ආසන්න ප්‍රමාණයක් වෙනවා. පස් ගොඩාක් එනවා. වතුර ගොඩාක් බොර පාටයි. වතුර දාපු සැනින් පහළට එනවා. හැබැයි මෙයාගේ එහෙමද? මේ ගස් වලට උරාගෙන හිමීට තමා වතුර එන්නේ. එතකොට මෙයාගේ වතුර එන තරම් වේගෙන් මෙයාගේ මුඩිය මේ කට ගාවින් මතුවෙනවද නෑ? ඉස්සල්ලාම ඉන්නේ මෙයාගේ. ඊට පස්සේ ඒ එන වතුර වල පාට ගොඩක් අවපැහැයෙන් අඩුයි. මෙයාගේ වගේ ගුරු පාට පස් කලවම් වෙච්ච වතුර නෙවෙයි. එන්න වෙලාවක් යනවා. අර දාන වතුර ඔක්කොම එනවද නෑ මේ ගස් හරහා ගිහිල්ලා හිමීට වතුර ටිකක් තමයි එන්නේ. හිමීට වතුර ගොඩාක් වැඩි වෙලාවක් එකතු වෙනවා. මෙයාගේ වතුර ටික ටැප් එක ඇරියා වගේ අර පස් ටිකත් හොදගෙන මෙයාට එනවා. තේරුණාද? අපි අර කලින් කරපු විදිහ එකම තමයි මේකෙදිත් උනේ. මේ පුතාට කියනවා තනකොළ සහිත හා රහිත බඳුන් දෙකටම සමාන ජල ප්‍රමාණයෙන් දැන් ඔයිට ජලය ගලා යනවා. දැන් ඔයාලට තේරුණාද පුතේ මෙයාගේ ඉක්මනින් එනවා ගුරු පාට වතුර ටික ඉන්න පස්ස හොදගෙන ඉන්නේ. දාන තරම්ම වතුර එනවා. හැබැයි මෙයාගේ දාන තරම් වතුර ආපහු එන්නේ නැහැ. දාපු ගමන්ම වතුර එන්නේ නැහැ. මේ ගස් තරහින් ඉන්නේ මේ වගේ අවපැහැයෙන් අඩුයි. අවපැහැ නැතුව නෙවෙයි අඩුයි. ඊට පස්සේ මෙයාගේ වතුර දාපු ගමන් මේනවා ඉවර වෙනවා. හැබැයි මෙයාගේ දාපු ගමන්ම මොකද වෙන්නේ? වතුර එන්නේ නැහැ. ටික ගොඩාක් වෙලා යනකම් බිඳුව දෙක වතුර වැටෙනවා. ඊළඟට කියව ගන්න මගේ පුතා.
පහළින් තබා ඇති බඳුන් දෙකේ එකතු වෙන ජල ප්‍රමාණයම වර්ණය සංසන්දනය කරන්න. එහෙනම් පුතා දන්නවා මෙයාගේ දුඹුරු පාට වැඩි පස්සේ හෙදිලා නිසා හේතුවත් එක්ක මතක තියාගන්න. මෙයාගේම ගොඩාක් දුඹුරු පාට නෑ. අරහෙල තරම් වතුර ගොඩක් මෙයාගේ නෑ. පිටැල තියෙන කෙනාගේ. එහෙනම් නිරන්තරයෙන් වැසිදිය ගලා යාම නිසා පස සෝදා යාමට ලක් වී ඇති ප්‍රදේශ පිළිබඳව ඔබේ අවධානය දැන් ඊකට පුතේ අර කඳු මුදුන් කඩාගෙන ආපුවාම අන්තිමට බලන ආයෙත් නොවැම්බර් වල මොකද බුරු පාටට අර පොළ පාට තිබ්බ කඳු ඊළඟ වතාවල් වල යද්දි තනිකරම බුරු පාට ඒවා වැවිලත් නෑ වැවෙන්න කාලයක් යනවා විනාශ වෙන්න ගත්තනේ පුතාගෙන් අහන්න පුළුවන් වෙන්න මේ කැලල පදනම් කරගෙන ප්‍රශ්නයක් එතකොටනේ වැසි දිය නිසා එනම් හානියටපත් වුණු පැත්තක වතුර මොන පාටද? තද දුඹුරු පාටයි හේතුව පස් දිය වෙලා. මේ ඉස්සරහට යන්න. ඊට තත්වයන් වළක්වා ගැනීමට නම් පස ආවරණය වන පරිදි සිදු කළ හැකි දෑ පිළිබඳව මිතුරන් සමග සාකච්ඡා කරන්න. මෙතන ප්‍රශ්නයක් එන්න පුළුවන් පුතේ. පස ආවරණය කරගන්න ඕනදී දැන් මොකද පුතේ අර උඩ අපි බෝතලේ දෙකටම එකම ගානට පස් දාලා එකකට මොනවද කරේ? තනකොළ පිටැල්ලක් ඇල්ලුවා. දැන් නිකාම කන්දක් වගේ මෙහෙම තියනකොට මේකට වතුර මෙහෙම වැටෙන්න තියෙනවනේ. කවරයක් දාන්න. කවරේ දාන්නේ ස්වභාවික කවරයක්. මොකද්ද ස්වභාවික කවරේ? අපි දානවා තනකොළ පිටලි. එතකොට මෙයා මේ අතර මුල් වැවිලා මේක හොඳට හැදිලා මෙයාව පරිස්සම් වෙනවා. මේ එහෙම කරන්න පුළුවන් පස ආවරණය කරන්න පුළුවන් ඒවා මොනවද? පාංශු කාදනය වළක්වන්න. තනකොළ වවන්න පුළුවන්. ගල් වැටි දාන්න පුළුවන්. පැල හිටවන්න පුළුවන්. පොල් එලි අල්ලන්න පුළුවන්. පස ගසාගෙන යන්නේ නැහැ. එහෙනම් මේ මොනවටද? පාංශු කාදනය අවම කිරීමට කරන දේවල් නේද මේ? අවම කිරීමට ඔයා ලියන තරමට මතක තියෙන්නේ මෙන්න මේ දේවල් කරන්න තනකොළ අල්ලන්න ගල් වැටි දාපුවාම ගල් වල වදින්නේ නැහැනේ. එතකොට එයාගෙන් ආරක්ෂා වෙන ඒ බැම්මක් වගේ තියෙනවා. පස් ගසාගෙන යන්නේ. අර චූටි පස් කුට්ටි තියෙද්දි තමයි ප්‍රශ්නේ ලොකු ගල් තියෙද්දි නෙවෙයි. පැහැදිලිද? පැල හිටවද්දී පුතේ එහෙම වෙන්නේ තනකොළ වගේම තමයි මොකද්ද? පැල කවදා හරි ගස් වෙනවනේ මුල් පහලට ගිහින් නේද? ඊළඟට කොල්ලෙලි එහෙම ඔයා දැකලා ඇති පුතේ මල් පාත්තිය හදද්දී එහෙම ආච්චියම්මලා හොඳ ලොකු කොල්ලෙලි ගෙනල්ලා මෙහෙම තියෙනවා. ඒක අර හාරලා ලස්සනට මෙහෙම පොලිමට තියද්දි ඒකට ඊට පස්සේ වතුර දාද්දී එහෙම ගසාගෙන යන්නේ නැහැ. එයාලා ගොඩක් දේවල් දන්නවනේ. ඔය ටික ලියනකොට පාංශු කාදනය අවම කරන්න මේක හයිලයිට් කරමු. ඔය හතර වැදගත් දේ. ඒ ටිකෙම ප්‍රශ්න එන්න පුළුවන්. හරිද? ඔච්චාන්ඩි හරිද අනුජ හරිද කවිෂ්ක හරිද එහෙනම් රුවන්නේ අපි යනවා වගුරු බිමක් නිරීක්ෂණය කිරීමට යාමට ප්‍රථම අපි සැලකිලිමත් විය යුතු කරුණු වගුරු බිමක් කියන්නේ මොකද්ද කියලා බලමු එම වගුරු බිම හෝ ජලාශ බිම පිළිබඳව මූලික තොරතුරු හඳුනගන්න දන්නේ නැති පැත්තක් ඒක වගුරු බිමක්ද කන්දක්ද ජලාශයක්ද මුහුදක්ද කියලා නේ යන්න කලින් හොයලා බලන්න පුතේ නැත්නම් අපිට ජීවිත පවා හානි වෙන්න පුළුවන් මේ ඊට පස්සේ වගුරු හා ජල බිම් සම්පතක් බැවින් එම ස්ථානයේ කිසිදු අපද්‍රව්‍යයක් බැහැර කරන්නේ නැහැ. කන්දක් උඩට ගියත් අපි කොහෙ ගියත් ප්ලාස්ටික් දාලා පොලිතින් දාලා දිරන නැති ඔක්කොම දාලා අපි මොන හරි තියෙන ඔක්කොම කුඩු කරලා දාලා එහෙම ඉන්නේ නැහැ. එහෙනම් අපි සැලකිලිමත් වෙන්න ඕන වග කියන්න ඕන මේවට හරිද? ඊට පස්සේ වගුරු බිමක බහුලව දැකිය හැකි ශාක වර්ග පුතාගෙන් අහන්න පුළුවන්. මොනවාද පුතේ ගල් නැහැ. පන් වර්ගයක් නේ. තුන්ගිරියක්, තුනැස්ස ගිරාපලා ඉන්පොල් කිරල බිම මල් කඩොල් වැටකෙයා වෙල් අනෝදා කැරන් කොකු ගොන් කදුරු ඔය ටික නිකන් මතක තියාගන්න ප්‍රශ්නයක් එන්න තියෙන ඉඩ ගන්න හරි අඩුයි ඊට පස්සේ වගුරු බිමක බහුලව දැකිය හැකි සතුන් ගැන පුතා ඒක කතා කරන්නලු ඒ කවුද කියලා අපි ටිකක් ලියාගෙන ඉන්න මැනික වගුරු බිමක් ආශ්‍රිතව කවුද ඉන්න පුළුවන් කට්ටිය තුනුර්ෂි මහිම හරිද ත්‍රිෂා හරිද හරි රුනිති ආදරේ ඔක්කොටම ආදරේ මම මේ චුට්ටක් ඔයාලට කිව්වේ නැතුනට අපි චුට්ටක් මොකද පුතේ ගැස්මෙන් ඉන්නේ
ඔයාලා බය වෙන්න එපා ප්‍රශ්න පත්‍රයේ ඔයා 23 24 25 අපි මේ ජූලි වලින් කතා කරන්නේ සාමාන්‍ය ස්වභාවයත් ඒක තමයි පුතේ මේ අපි විභාගයක ලෑස්තියේදී පරණ අග ඉඳන් මුලට ප්‍රශ්න පත්‍ර කරගෙන ඇවිල්ලා 25 ලම් වෙලා කතා කරන්න ඕනේ ඊට පස්සේ අපි ලියන ප්‍රශ්න පත්‍රات එක්ක ඔයගේ දැනුම තහවුරු වෙයි අපි දැන් වැඩ කරන්නේ හරිද අපි කල්පනා කරනවා ඒ උනාට ඔයාලට කල්පනා කරන්න එපා කියවට හැබැයි ඉතින් වැඩ නොකර කල්පනා කරලා වැඩක් නැහැ නේද ඔය ලකුණු තිබ්බේ ගිය පාර විභාගෙත් අපි බලමු මේ පාර හරිද තිනේර එහෙනම් වගුරු බිමක ගොඩාක් දකින්න පුළුවන් කවුද මාළු අල්ලන්න එන පිළිවිඩුව මඩ කකුලුව කකුට ඇලි කොකා කලිස්සා කඩොල් කොකා දියහුණා කඩොල් බෙල්ලා මඩ පොකිරිස්සා නිකන් නම් ටිකක් ඒකදේශිකයි වගේනේ ඒකදේශික නෑ ඒගොල්ලෝ හැමෝම හරි අපි ලියමු පුතේ පිළිහුඩුවා දැකලා තියෙනවා නේද ලස්සන කෙනෙක් නිල් පාට මඩ කකුලුවා ඇලි කොකා කලිස්සා කලිස්සා ඊළඟ එක නම් කවුද පුතේ කඩොල් කොකා දියහුණා කඩොල් බෙල්ලා ඊළඟට කවුද පුතේ මඩ පොකිරිස්සනේ අපි දැන් මේ බිම ගැන නේද ඔක්කොම කතා කර යන්නේ අහක ගැන තාම පටන් ගත්තේ නැහැ ඔවින්ද්‍යා මේ ගානට මං කියුවේ පේනවද දිනෙත් අපි ලියමු යොනල් හරිද ප්‍රසන්න මහත්තයා වැඩ සයිනි හරි නේද පුතේ පුතාලගේ ජූලි මාසයේ අර මාසික සැලැස්ම කොලේ මට එවලා තියන්න දැන් ඒකට දාපු වැඩ ගොඩාක් කලින් ඉවර වුණානේ මැනික දිනේ කලිස්සා කඩොල් කොකා දියහුණා කඩොල් බෙල්ලා මඩ පොකි ක්‍රිස්තා ජෝන හරිද
හරිද පොබසරා අපි යනවා එහෙනම් ඉස්සරහට. මේ අපිට කියන වගුරු බිමක පසේ හා භූමියේ ස්වභාවය වගුරු බිමක කොයි වගේද පස කියලා. මේකෙන් චූටි ප්‍රශ්න ඇහිච්ච තැන් තියෙනවා පුතේ. මේ වගුරු බිමක බිම පස්තරම් බලපුවාම මඩ ගතිය. මඩ ගතිය දකින්න පුළුවන්. ඊට පස්සේ ගැඩවිල්ල වගේ ගොඩාක් පාංශු ජීවීන් හොඳයි ඉන්නවා යාලා. ඊට පස්සේ මේ සියුම් වයලින් කියන්නේ මොකද පුතේ? වයලින් කියන්නේ පස අතර දැනෙන විදියනේ. හරි සියුම් මහා ගල් කැට ලොකුවට තදට රළුවට අහු වෙනවද නෑ? සියුම් වාතයට දැනෙනවා. කවුද පුතේ ඉන්නේ නම් ගැඩවිල්ල වගේ පාංශු ජීවීන් ඉන්නවා. පැහැදිලිද? මඩ සහිතයි. මඩ ගතිය තමයි තියෙන්නේ. හරියට ඉතින් පුතේ තෙත ගතිය වතුර නිතර එහෙට මෙහෙට ගලන වතුර තියෙනවනේ. එතකොට මඩ තියෙනවා. හරිද? වහුරු බිමෙන් ලබාගත් පස් නියැලියක් හා පාසල් භූමියෙන් ලබාගත් පස් නියැලියක් පරීක්ෂා කරමුලු. ඔන්න ගිහිල්ලා අපි වහුරු බිමෙන් පස් ටිකක් අරගෙන එනවා. නියැලියක් කියන්නේ කොටසක්නේ. සාම්පල් එකක්. ඊට පස්සේ ඉස්කෝලේ බිමෙනුත් අරන් එනවා. දැන් ගොඩාක් තෙත පරිසරයක තියෙන පාසලක් නම් ටිකක් සමාන ලක්ෂණ තියෙයි. ඒව නැත්තම් ගොඩක් වෙනස්. හරිද? ඔන්න ඉවත දමන සමාන ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝතල් දෙකක් මැදින් කපා වෙන්කර පහළ කොටස් දෙක පතුලේ සමාන ප්‍රමාණයෙන් සිදුරු සකස ගන්න. අර ලොකු බීම බෝතල් වල මෙගා බෝතල් දෙකක් ඕනේ. ඒ විදිහට හදාගත්ත බඳුන් මෙන්න මේ රූපේ පේන විදිහට විනිවිද පෙනෙන සමාන ප්‍රමාණයේ වෙනත් බඳුන් දෙකකට දාගන්න. මේ අපේ රූපේ තියෙනවනේ පුතේ. අපිට ඒකටත් බීම බෝතල් දෙකක්ම ගන්න පුළුවන්. ලබාගත් පස්නියලි දෙක සකසාගත් බඳුන් දෙකට දමා සමාන ප්‍රමාණයෙන් ජලය එකතු කරන්න. අපි දැන් ඔන්න ඉස්කෝලේ වත්තෙන් පස් මේව එක පස් සාම්පල් එකකුයි වගුරු බිමකින් එක සාම්පල් එකකුයි අරගෙන අර බීම බෝතල් කපලා දාගත් එක තියෙන්නේ. ඒකට එකක් දානවා මෙයාටත් එකක් දානවා. ඊට පස්සේ ඉස්කෝලේ වත්තෙන් ගත්ත එකටත් දානවා වතුර අපි දුම් කෝප්පයක් කියලා. අර වගුරු බිමෙන් නැත්තම් ජලාශයක් ආශ්‍රිතව ගත්ත එකටත් වතුර කෝප්පයක් දානවා. හරිද? හැබැයි මේ පතුලට මේ යන්නේ නැති විදිහට මෙන්න මේ හිඳ වෙන ගානට වගේ රඳව ගන්න ඕන. ඇයි ඔයාට මතකද අපි මෙන්න මේකේ සිදුරු විද්දානේ? මේකේ සිදුරු විදලා තියෙන්නේ. ඒකයි වතුර දැම්මේ මොකද වෙන්නේ කියලා බලමු. හොඳ? කුමක් සිදුවේදයි පුරෝකථනය කිරීමට කණ්ඩායමට අවස්ථාව දෙන්න. අපි යාළුවන්ට කියනවා දැන් අපි මෙහෙම තියලා පස් දාලා වතුර දෙන්නමනේ. තියලා පස් දාලා වතුර දෙන්නමනේ මොනවා වෙයිද? මේ අඩියට වතුර පෙරෙන්න ඉස්සෙල්ලා කාගේද? කොච්චර වෙලා යයිද? ඒ වගේ පාට මොන වගේ වෙයිද? පුළුවන් නම් කියන්න කියලා කියලා මේ පහත කරුණ යටතේ සිදුවන දේ සංසන්දනාත්මකව නිරීක්ෂණය කරන්න. මේ ජලය එක්කල විට පස් දිය වෙන විදිහ. මෙයාට වතුර දාපුවම පස් දිය වෙන්නේ කොහොමද? මෙයාට වතුර දාපුවම පස් දිය වෙන්නේ. පුතේ පස් දියවන ආකාරය කියන එක highlight කරගන්න. පස තුලින් ජලය ගමන් කරන ආකාරය, ජලය ගමන් කරන. පුතා දකි මෙයාගේ නිකන් හිත වෙලානේ කොහොමද තියෙන්නේ? මෙයාගේ වතුර මෙන්න මේ මෙහෙම යනවා පිටින්. හරිද? හොඳ වේලිච්ච පසක් ගත්තා නම් පහලින් තබා ඇති බඳුනේ ජලය එකතු වෙන ආකාරය. පහලින් තියලා තියෙන බඳුනේ ජලය එකතු වෙන දියෝන්න ඔය කාරණා පදනම් කරගෙන තමයි පුතාගේ ප්‍රශ්න හදනවල හදලා අහන්න පුළුවන්. තේරුණාද? මේ අපිට යට කියලා ඒ පරීක්ෂණයෙන් අපිට මැටි ස්වභාවයක් පෙන්වන්නේ කවර ප්‍රශ්නියදීද? මැටි ගතියක්. අපි ඉස්කෝලේට මැටි ගන්නේ මොනවටද පුතේ? ඔයාට මතකද ඉස්කෝලේට මැටි ගත්තා? මැටි කියන්නේ ඇලෙනවා වගේ තෙත ගතිය. මේ වගුරු බිමෙන් ලබාගත් පස් නියදිය තුල මැටි ස්වභාවය වැඩි. මැටි ස්වභාවය වැඩි කාගේද? වගුරු බිමෙන් ගත්ත අයගේ. පහලින් ලැබූ බඳුන් වලින් ජලය අඩු ප්‍රමාණයක් එකතු වී ඇත්තේ කාගේද? වගුරු බිම් ආශ්‍රිතව ලබාගත් පස් නියදිය සහිත බඳුනේ ජලය අඩු ප්‍රමාණයක් නැදී තිබුණි. ඒ අනුව වැඩිපුර ජලය රඳවාගෙන ඇත්තේ කුමන පස් නියදියේද? වගුරු බිම ආශ්‍රිතව ලබාගත් පස් නියදියේ වැඩිපුර ජලය රඳවාගෙන ඇත. පුතේ යාගේ වතුරේ ඒ තියෙන පස් අපි කතා කරා මොකද? චූටි දැන් අපි ඉස්කෝලේ ඉඳලානේ වගේ ගල් කැට තියෙනවා, බොරුල් කැට වගේ තියෙනවා, චූටි අර වැලි වගේ තියෙනවා, රළු වැලි තියෙනවා. ඒ අස්තෙන් වතුර ගලාගෙන එනවා. මතකද අපි අර හැදුවා? අපි 3 වසරේදී ඉද්දිනුත් හැදුවා ජල පෙරණියක්. හැබැයි වගුරු බිම කර වගේ ගල් කැට එහෙම අස්තෙන් ගලාගෙන යන්න වතුර නෑ. එයා වතුර බීගෙන ඉන්නේ හැම වෙලේම. එහෙනම් මොකද්ද තියෙන්නේ? අර මේ වගුරු බිමෙන් ගත්ත ජලයේ
වැඩිපුර වතුර එයා බීලා ඉන්නවා. අර වතුර මොනවද ඉස්කෝලේ බිලින් ගත්ත වතුර එයාගේ වතුර ගලාගෙන ගිහින් අහකට යනවා. ඒකනේ පුතේ වැස්සත් නොවැස්ස ගන්නට තියෙන්නේ බිම. හැබැයි අර වගුරු බිම් ප්‍රදේශවල එයාලා හැම වෙලේම වතුරෙන් යට වෙලා තියෙනවා. පැහැදිලිද? එහෙනම් වැඩිපුර තියෙන කාගේද වතුර? වගුරු බිම් ආශ්‍රිතව ලබාගත් අය වැඩිපුර ජලය රඳවගෙන ඉන්නවා. හරිද? මේ ඊළඟට වැඩි වශයෙන් වර්ෂාව ලැබෙන කාලවලට වැසි ජලයේ වැඩි ප්‍රමාණයක් රඳවා ගැනීමේ හැකියාව වගුරු බිම්වල පවතී. හරිනේ පුතේ අපේ පැති වලට වැස්සාම මොකද වෙන්නේ? වැස්සත් එක්ක වතුර ටිකක් තියෙනවා ගලාගෙන යනවා. හැබැයි වගුරු බිම් වතුර තියෙන පැති වල අවශ්‍ය මොකද්ද? වැඩි වශයෙන් වර්ෂාව ලැබෙන කාලවල වැසි ජලය අපි හරියට කරමු පුතේ වැඩි ප්‍රමාණයක් රඳවා ගැනීමේ හැකියාව වගුරු බිම් වලට තියෙනවා. ඒව වගුරු බිම් ගොඩ කර ඉදිකිරීම සිදු කිරීමෙන් මෙවැනි ජලය රඳවා ගැනීමට ඇති ප්‍රදේශ අඩු වී ගම් වතුර තත්ත්වයක් තියෙනවා. දැන් මේ අපි ඉන්න පැත්තට පොඩ්ඩක් එහයි මුහුදත් කිට්ටුයිනේ අපිට. එතකොට මොකද ඔය මුතු රාජ වෙලෙහිම ගොඩ කර කට්ටිය ගෙවල් හදලා තියෙනවා. වත්ස ගමන් මේ පැත්ත යට වෙනවා. ඇයි අර ගෙවල් හදලා තියෙන්නේ වගුරු බිම් වල. ඔන්න ඕක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට ඔයා දැන් දන්නවද එතකොට ගොඩක් දේවල්? අපිට කියනවා ලෝකය තුල ශ්‍රී ලංකාවේ පිහිටීම අඳුර ගන්නලු. පුතේ දැන් ඔයාට මේක මහා ලොකු දෙයක් නෙවෙයි ඇයි? අපි ලෝක සිතියමක් අලවගෙනනේ තියෙන්නේ නේද? මෙයා කවුද මැනික? මෙයා කවුද? ශ්‍රී ලංකාව. අපිට උඩින් ඉන්දියාව ඉන්නවා. ඉන්දියන් සාගරය තියෙනවා. මෙන්න මේ හරියේ. පුතාට කියනවා මෙන්න මේ දේවල් ටික මතක තියාගන්න නිකන් අර උතුරින් ඉන්නේ කවුද බටහිරින් ඉන්නේ කවුද වගේ අහන්න පුළුවන්. හරිද? අපිට යටින් චූටි සටහනක් දීලා තියෙනවා. ඒක කියවගෙන යට ටික කියවුවා. මේ ඊට කලින් මම මේක කියලා ඉන්නම් පුතේ. ශ්‍රී ලංකාවට උතුරින් මේ පුතේ ලංකාවේ ඉඳලා බලන කෙනෙක්ට මේ උතුරින් ඉන්නේ කවුද? ඉන්දියාව. දකුණින් ඉන්දියන් සාගරේ නම් මෙයා උතුර නම් මෙයා දකුණනේ. දකුණෙන් ඉන්දියන් සාගරේ තියෙනවා. නිකම් පුතා දිශා සටහන ඇත්තනම් මේ උතුර දකුණ මෙයා කවුද පුතේ නැගෙනහිර මෙයා බැහැලා යන හිර බටහිරනේ. එහෙනම් හරිනේ දොංගි ලංකාවේ සිට බලන කල ශ්‍රී ලංකාවට උතුරින් දැන් පැහැදිලිද මේ අපි ශ්‍රී ලංකාවට උතුරින් ඉන්දියාව තියෙනවා. එහෙනම් දකුණේ තියෙන්නේ මූදනියකින් තියෙන ඉන්දියන් සාගරය. ඊට පස්සේ පුතාට කියනවා මේ ශ්‍රී ලංකාවට නැගෙනහිරින් මැලේසියාව තායිලන්තය වගේ රටවල්. ඉතින් මෙන්න මේ පැත්තේ තියෙන රටවල් ටික මැලේසියාව ඊට පස්සේ තායිලන්තය වගේ රටවල් තියෙනවා. මොකද බටහිරින් මේ පැත්තෙන් මේ තියෙන්නේ සම්පූර්ණ අප්‍රිකානු මහද්වීපයනේ. අප්‍රිකාව තියෙනවලු. හරිද? ශ්‍රී ලංකාවේ ඉන්දියන් සාගරයේ තියෙන චූටි දූපත. ওই ටික කතා කරමු පුතාට යටින් තියෙනවා. මම මේ සිතියමත් එක කියන්න ඕනේ හින්දා. හරිද? සෞරග්‍රහ මණ්ඩලයේ නිශ්වාසය ඇතැයි සොයාගෙන ඇති එකම ග්‍රහලෝකයේ පෘථිවි අඟහරුවල ඉන්නවා කියවට අපි හැමෝම දන්නේ නැහැ දැකලා නැහැ. එනවා කියනවා අපි යනවා කියනවා නේද? පෘථිවිය ගෝලාකාර වස්තුවක් වන අතරේ සූර්යයා වට මෙන්ම තමා වටාද කැරකේ. අපි යන්නේ කොහොමද දන්නද? මම පෘථිවිය නම් මම වටේ මේක කැරකි යනවලු. හරිද? එක තැන ඉන්නේ මම වටේ කැරකි ආයෙ වටේම යනවා. පෘථුවිය සූර්යයා වටා කැරකවීම පරිභ්‍රමණය ලෙස හැඳින්වේ. මේ පෘථුවිය highlight කරනකො පෘථුවිය සූර්යයා ඒ කියන්නේ අණුගේ වටේ. සූර්යයා වටා කැරකවීම පරිභ්‍රමණය ලෙස හැඳින්වේ. පෘථුවිය තමා වටා කැරකීම භ්‍රමණය. පරිභ්‍රමණය අනික් කෙනෙක් වටේ කැරකෙන එක පරිභ්‍රමණය. ඉර වටේනේ අනිත් කෙනා ඉර වටේ කැරකෙන එක පරිභ්‍රමණය. තමන් වටේ කැරකෙන එක භ්‍රමණය. ඊට පස්සේ පෘථුවිය ආංශක 23මාරක් කැලයි පුතා දැකලා තියෙනවද අර ඔයාලගේ ගෙදරක් ඇති ඔයා ගාවත් ඇති ලෝක ගෝල මෙහෙම නැහැ නේද අර හඳවනේ කොහොමද තියෙන්නේ මෙන්න මෙහෙම ස්ටෑන්ඩ් එකක් වගේ තියෙන මෙන්න මෙහෙම පොඩ්ඩක් ඇලවෙලා ඒකෙන් නේද ලෝක ගෝලෙ තියෙන්නේ ඒ අර අංශක 23මාරක් ඇලෙන් තියෙන එක පුතා බලන්න පොත් ගෙඩියක් ඔය කරුවක් වගේ ඔහොම තියෙන දෙයක් ඕනම දෙයක් ඔය ඇලේක තමයි අපි තියන්නේ හරිද මේ අපි ජීවත් වෙන පෘථුවිය ගෝල තුනකින් සමානයි. ඒ කියන්නේ කව ලොකු ගෝල තුනක්ද? නෑ. ඔය පෘථුවිය මෙන්න මේ ගෝලය ඇතුළේම තියෙන මොකද්ද?
දැන් අපි මේ ඉන්නේ මතු පිට නිකන් දන්නකො අර බෝලයක් උඩ නිකන් ගෙවල් හදලා ගොඩ නැගිලි හදලා එහෙමනේ තින්නේ. ඊට පස්සේ එයාට උඩින් තියෙන්නේ මොනවද? උඩින් තියෙනවා වායුව, වාතය, වායු ගෝලය අපි වෙන්නේ නැති ටික. ඊට පස්සේ ජල ගෝලය තියෙනවා ශිලා ගෝලය ඇතුළට යන්න. ජාති දෙක ජලය වාතය කියලා මතක තියාගන්න එපා ඉතින්. වායු ගෝලය, ජල ගෝලය, ශිලා ගල් ශිලා ගෝලය. අපි ජීවත් වෙන පෘථිවි තලයෙන් වැඩි කොටසක් ජලය වේ. එය භාගයක් ලෙස දැක්වුවොත් මේක වැරදි. 3න් 2ක ප්‍රමාණය වේ. ඊට වඩා ගොඩක් වැඩි පුතේ. අපි ගොඩ තියෙන්නේ මොකද්ද? ගොඩබිම් ප්‍රමාණය හරි අඩුයිනේ. මූදනේ වැටේට තියෙන නිල් පාටින් නේද? වැඩිපුරම තියෙන මුහුද. එතකොට වාතය මුහුද අර ගොඩබිම තියෙන කැලල ටික. හරිද? දැන් ඔන්න ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් තව තැනකට යනවා. ශ්‍රී ලංකාවට උතුරින් දැන් ඔයා දන්නවා මොනවද දන්නේ? උතුරින් තියෙන්නේ ලංකාවට උතුරින්. හොඳට මතක තියාගන්න අනිත් පැත්තට යවුවොත් එහෙම ඉන්දියාවට දකුණින් පිටා ඇති රට ගියොත් ඒ ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ ඉඳලා බලද්දි. ඇඳලා බලන්න. හරිද? ශ්‍රී ලංකාවට උතුරින් ඉන්දියාව උතුරින් ඉන්දියාව ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දිය සාගරය නැගෙනහිරින් මැලේසියාව තායිලන්තය බටහිරින් අප්‍රිකානු රටවල් අප්‍රිකානු මහද්වීපයම තියෙනවා. ඒක ලියාගමු. අප්‍රිකාව කියලා තියෙන්නත් පුළුවන්. අප්‍රිකාව නැත්නම් අප්‍රිකා මහද්වීපය කියන්නත් පුළුවන්. අපි දන්නේ නැහැනේ පුතාගේ ප්‍රශ්නේ හරියටම මොන වචනෙන් එයිද කියලා. දිනුජ හරිද? ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ තියෙන දූපතක්. දූපතක් කියන්නේ මොකද්ද පුතේ? හතර වටේම හැම පැත්තෙම ජලයෙන් යටලා අපි කියමු මාතුගඟේ තමයි වැඩිම දූපත් ප්‍රමාණය තියෙන ලංකාවේ මේ ගංගාවලින් කියලා මතකද? ශ්‍රී ලංකාව ඉන්දියාවට දකුණින් පිහිටයි. ඒක අපි දන්නවා ඉන්දියාවට. ඉන්දියාවේ ඉඳලා බලද්දී ඉන්දියාවට දකුණින් තමයි. ඉන්දියාව මෙහෙම තියනවා. එයාගේ ඉඳන් බලද්දී යාට පාරේ දකුණින් තමයි තියෙන්නේ. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ඇති සමුද්‍ර සංධිය අර පුතේ මෙන්න මේ ඉන්දියාව තියෙනවා. ලංකාව මෙන්න මෙහෙම තියෙදි මේ අතර තියෙන කෑල්ලට කියනවා මොකද? පොක් සමුද්‍ර සංධිය කියලා. පොක් සමුද්‍ර සංධිය සාමාන්‍යයෙන් කියනවා සරෝෂේ කිලෝමීටර් 32ක් විතර වගේ තියෙන පීනන කෙනෙකුට පීනලංගත් යන්න පුළුවන් කියලා. ඔය ඉන්දියාවෙන් ලංකාවෙන් ඉන්දියාවට කට්ටිය පයින් වෙලාවල් එහෙම තියෙනවානේ. මෙහෙම පාලමුකුත් ඉස්සර කාලේ තිබ්බා කියනවනේ නේද? ධනුෂ් කෝඩ් හදන්නත් පොඩි යෝජනාවක් තිබ්බා වෙනස් වුණා එක දේවල් තියෙනවානේ. ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දූපතක් නමුත් ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කම නිසා ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුදාවලියෙන් හඳුන්වනවා. මොකද්ද පුතේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය අපි කියන විදිය අපේ පිළිගීම හරි ප්‍රබලයි කියලා කියනවා නේද? මේ ඔයා දන්නවද? අපිව ගොඩාක් කල් ඉඳන් ලෝකෙ කට්ටිය දන්නවා. ඒ කියන්නේ අවුරුදු 100,000 ගානක ඉඳන් අපිව කට්ටිය දන්නවා. ග්‍රීකවරු අපිට කිව්වලු සැප්‍රොබේන් කියලා. සිතියමකත් අපේ රට සටහන් වෙලා තිබ්බලු. දැන් අපි දන්නවනේ ලෝකේ රටවල් එක්ක බලද්දී ලංකාවේ භූමිය හරි චූටි කියලා. ඒත් ඒගොල්ලෝ ඔය නැව් වලින් එහෙම යද්දි අර මේ බලද්දී රුවල් වල දාලා යන නැව් වල මොකද ලංකාව සිටියේ තිබ්බලු. එයාලා අපිට කිව්වා මොකද? සැප්‍රොබේන් කියලා. අරාබිවරු සෙවන්ඩි. පෘතුගීසි සෙයිලාන්. ලන්දේසි සීලෑන්. ඉංග්‍රීසි සිලෝන්. අපි තාම සිලෝන් ටී පාවිච්චි කරනවානේ ඉංග්‍රීසි. ඉන්දියානු තම්බපන්නි අපේ මේ බිම අත මෙහෙම තිබ්බහම අර විජය රජතුමා එමෙ ඇවිල්ලා අර මූදෙන් ගොඩට ඇවිල්ලා මෙයා වෙලා මෙහෙම අත බිම තියලා මෙහෙම කරාම මේ බිම හරි තඹ පාටයිලු. හරි සරුසාර බවක් තියෙන පාටක් තියෙන්නේ.
තම්බ කන්නි කියලා නම කිව්වලු. කට්ටිය කී දෙනෙක් අපිව දැනගෙන ඉඳලාද අවුරුදු 10000 ගණනකට කලින් ඉඳන්. එතකොට නේ. එතකොට ලංකාව ඇත්තටම චූටි රටක් වුණාට ලෝකෙට කරන්න පුළුවන් බලපෑම වැඩි නේ. ඊළඟට ශ්‍රී ලංකාව වටා ඇත්තේ මුහුද බැරි. අපි දන්නවනේ අපිට කරදරයක් නැතුව යන්න පුළුවන් මුහුදක් නේද තියෙන්නේ. ශ්‍රී ලංකාව වටා ඇති මුහුදේ පවතින මත්ස්‍ය සම්පත ශ්‍රී ලංකාවේ ප්‍රධාන අවශ්‍යතාවක් සපුරයි. ගොඩ දෙනෙකුට රස්සා තියෙනව නේද පුතේ? බොට්ටු රස්සාව, දීවර රස්සාව, මුදු රස්සාව කරන කී දෙනෙක් නම් ඉන්නවද නේ? ඔය ලංකාව වටේට මොකද? මත්ස්‍ය සම්පත. මාළු අපේ කෑමක් නේ හැමෝම වස් කන්නේ නේද? දීවර කර්මාන්තය ඇසුරින් වෙරළබඩ ප්‍රදේශවල ජනයා තම ජීවිකාව සිදු කරයි මොනවද? රැකියා අවස්ථා ටික ඔක්කොම තියෙනවා නේද පුතේ? මාළු මුහුදේ යන එක විතරක් නෙමෙයි මාළු ගේන එක, ප්‍රවාහනීය අසුරණ එක, විකුණන එක, යාන්ත්‍රික හෝටල් ගොඩක් දේවල් තියෙනවා. මුහුදු ජලයෙන් ලුණු වෙන් කර ගැනීමේ ක්‍රියාවලිය ලුණු ලේවා වල සිද්ධ වෙනවා. ලුණු මාළු රක්තා ලුණු තරංශය. හරිද? ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් මුහුද යොදා ගැනේ. ප්‍රවාහන මාධ්‍යයක් අපි නැව්වල බෝට්ටු වල යනවා. හරි පහසුවෙන් යන්න පුළුවන් නේ. ඇයි ඉතින් ට්‍රැෆික් කියලා එකක් නැහැනේ. ලේසියෙන් යන්න පුළුවන් හරියට හදාගත්තොත්. හරිද මැනික? එහෙනම් මොකද්ද අපේ ලංකාව වටේටම තියෙනවා මුහුදක්. මුහුද තියෙන ඉන්න අපිට මොකද්ද මාළු හම් වෙනවා. මාළු අපේ කෑමට එකතු වෙන හොඳ ගුණ. ඇයි අපිට ප්‍රෝටීන් හිම තියෙනවනේ නේ. ඊට පස්සේ අපිට මොකද්ද දීවර කර්මාන්තයෙන් රස්සා ටික හම්බ වෙනවා තවත්. අපිට හම්බ වෙනවා මොනවද ලුණු හම්බ වෙනවා. අනිත් එක පුතේ ගමන් බිමන් යන්න පුළුවන් නේ නැව් බෝට්ටු වලින්. ඊට පස්සේ කියනවා ස්තන්දේ නැත්තම් චන්ද්‍රයාගේ බලපෑම නිසා මුහුදේ ජල මට්ටම වෙනස් වීමෙන් වඩදිය හා බාදිය ඇතිවන බව මතක තබා ගන්න. පුතේ මොකද්ද? චන්ද්‍රයාගේ බලපෑමෙන් අර මුහුදුරල උඩ යට යනවා. අපිට නිකන් දැනෙන්නේ පොඩිවට උනාට නිකන් අර සමහර රටවල සමහර පැතිවල තියනවලු පුතේ නිකන් කට්ටිය දෙනවා මේ අර කුඩා තත්ත්වවල සුනාමි තියෙන්නේ. අන්න ඒ වගේ ගන්නට වඩදිය බාදිය ඇති වෙනවලු. එහෙනම් මේ වඩදිය ඇතිවන විට මුහුදේ ජලය ඉහළ මට්ටමට යන අතර බාදිය ඇතිවන විට මුහුදේ ජලය පහළ බසී. එහෙනම් මොකද පුතේ? වඩදිය වැඩි වෙන දිය මතක තියාගන්න විතරයි වඩදියට සමාන වචනයක් නෙවෙයි ඈ. ඊට පස්සේ බාදිය කියලා කියන්නේ බාල්දිය ඇතුළට යනවා. ඔන්න වැඩි වෙන දිය මොකද මූදරැළ උඩ යන එක වඩදිය වැඩි වෙනවා බාදිය පහළට යනවා බාල්දියක් ඇතුළට යනවා අඩු වෙනවායි බාල්දිය ඇතුළට යනවා වැඩි දිය වඩදිය උඩ යනවා රැළ බාල්දිය ඇතුළට යනවා බාදිය ඇතිවන විට මොහොතේ ජල මට්ටම පහළ යනවා එහෙනම් මොනවාද ಜಾති දෙක වඩදියයි බාදියයි වඩදිය බාදිය මතකනේ මෙම අවස්ථා දෙකේදී මුහුදු රැළ උපයෝගී කරගනිමින් විදුලිය නිපදවා ගැනීම සමහර රටවල සිද්ධ වෙනවා. අර චුම්බක ශක්තිය සඳේ බලපෑමෙන් මොනවද වෙන්නේ පුතේ? මුහුදු රැළ උඩ යට යනවා ලොකු ප්‍රමාණවලින්. උඩ යනවා, වැඩි වෙනවා, උඩ යනවා, වැඩි වෙනවා. වඩදිය. පහළට එද්දී බාල්දිය. පහළට දානවා වතුර. බාදිය. හරි නේද? සමහර රටවල මොනවද පුතේ කරන්නේ? විදුලිය නිෂ්පාදනය කරනවලු. ඔලුවට ගියාද? පිටත. අනිත් එක පයින් වඩදිය බාදිය. දැන් අමතක නෑ නේද? අපි හුළඟ ගැන චුට්ටක් කතා කරමුද? හෙළවෙන වාතය, චලනය වෙන වාතය සුළඟ ලෙස සරලව හඳුන්වා දෙන්න පුළුවන්. සුළඟේ ස්වභාවය වැඩි ස්ථානයක සිට අඩු ස්ථානයකට ගමන් කරනවලු. හරි ලොකු විද්‍යාත්මක සංසිද්ධියක්. හරිද? මේ මොකද චලනය වෙන වාතය තමයි හෙළවෙන වාතය සුළඟ. වැඩි තැනකින් අඩු තැනකට යනවා. මේ වඩදිය කියන්නේ මොනවාද? වැඩි දිය. වඩදිය උඩ යනවා. වඩදිය බාදිය උඩ ගියාම පහළට එනවා බාල්දිය බාල්දිය. මතකද වඩදිය බාදිය? ඊට පස්සේ චලනය වෙන වාතය සුළඟ. මේ අපිට කියනවා මේ පුතේ මේක දිගටම අපිට මතක තියාගන්න ප්‍රශ්න වෙන්න පුළුවන් දැන්. සුළඟින් අපිට හම්බෙන ප්‍රයෝජන රුවල්වරු ගමන් කිරීම. දැන් ගමන් කරේ නෑ තමයි. දැන් නම් නිකන් අන්සාර වගේ තියෙන්නේ.
රුවල් ලොකුවට හුළඟ රඳවගෙන තල්ලු කරවන්න පුළුවන් ඒවා රුවල් නැවුම්. ඊට පස්සේ පුතේ ගින්දර දැල්ව ගන්න. හුළඟ නැත්තම් ගින්දර නැතුව යනවා. ඇයි ඒ? ගින්දර ඇවිලෙන්න ඔක්සිජන් ඕන වෙනවා. ගින්දර දැල්වීමට ඔක්සිජන් වායුව උපකාරී වෙන අතර ගින්දර නිවීමට කාබන් ඩයොක්සයිඩ් මේ ඔක්සිජන් ලියන්නේ කොහොමද? O2 carbon dioxide CO2 කාබන් දෙකක් ඩයොක්සයිඩ් එක මතක තියාගන්න. ගින්දර දැල්වන්න. ගින්දරේ නම් පත්තු වෙන්න එහෙනම් ගින්න නිවන්න වුණොත් අපිට මොනවද පාවිච්චි කරන්න පුළුවන්? කාබන් ඩයොක්සයිඩ් යවුවනම් හරිනේ. ගින්දර දැල්ව ගන්න ඕනේ. රුවල් යවන්න ඕනේ. ඊට පස්සේ වී ආදී ධාන්‍ය වර්ග සුළං කිරීමෙන් පිරිසිදු කරගන්න අර රොඩු කෑලි මොනවා හරි තියෙනවා නම් ඒවා ටික අයින් වෙලා යන්න ඕනේ වෙනවා. ඊළඟට තරුංගල් වැනි ක්‍රීඩා උපකරණ සර්පිනාව නලාව හොරණෙන් බඩනලා වැනි සුසිර ගණයේ සංගීත භාණ්ඩ ක්‍රියාත්මක වෙනත්. ඇයි පුතේ? මෙන්න මේ සර්පිනාව නලාව හොරණෙන් වගේ ඇතුළට යනවලු මේ හුලම් ධාරාවක්. ඊට පස්සේ මේ වගේ වැඩි වැඩි කම්පනය වෙලාලු ඔය සද්දෙන්නේ. නිකන් අපිට හරි මිහිරිනි බඩ කනවා. අර ඇතුළට යන හුලම් පාරක් වැදෙන එකකින් එන සද්දයක් වෙන. හරිද? ඊට පස්සේ අපිට ශ්‍රී ලංකාවේ සරුකල් යවන්න ඕනේ. තෙත ඇඳුම් වියල ගන්න. තෙත ඇඳුම් වියලා ගැනීමට පුතේ රුවල්ලොරු ඊට පස්සේ ගින්දර දැල්ව ගන්න ඕනේ නේද? ඊට පස්සේ ධාන්‍ය වල අර තියෙන නරක කොටස් අයින් කරලා හොඳ පිරිසිදු කරගන්න දාන්න එක. ඊට පස්සේ තරුංගල් යවන්න සංගීත උපකරණ සුසිර කියන්නේ සුළඟින් ආධාරයෙන් අපි දන්නවනේ පංචතූරය නේද? තෙත ඇඳුම් වියල ගන්න ලුණු ලේවල් වල ලුණු මිදවීමට. පුතේ ලුණු මිදවීමට හරිද? තිනෙර ලුණු මිදවීම කියලා අපි highlight කරාද මැනික? දැන් එතකොට ඔයාට ඔය වචන ටික පේනවා. ටියුබ් වලට, අත්පන්දු වලට සුළං පුරවා ප්‍රවාහනය හා ක්‍රීඩා කටයුතු සඳහා. පුතේ හැම වෙලේම ඔක්සිජන් විතරක් නෙමෙයි ඉතින් ටියුබ් වලට එහෙම අපි ඔක්සිජන් පාවිච්චි කරන්නේ නැහැ දැන් නේද ඉස්සුදු. ඊට පස්සේ සුළං බලයෙන් ක්‍රියා කරන සුළං මෝල් වැනි යන්ත්‍ර සඳහා අපි අර කරන්ට් එක ගන්නලු කූටත්පරකවල තියෙන්නේ නේ අපිට තියෙනවනේ වාහන සේවා ආයතනවල වාහන පිරිසිදු කරන්න සර්විස් ස්ටේෂන් කියන්නේ වාහන ලී බඩු ආදී පින්තාරු කරන්න තින්ත ගන්නේ නැහැ දවස්වලට. ඇයි ඒ? හුළඟ නැහැ, වේලෙන්නේ නැහැ. වේලිලා යන්න නම් පින්තාරු කරනවා කියන්නේ තින්ත ගන්නනේ ඕන වෙනවා. හරිද? මේ ඔයාට ඊළඟට කියනවා අපේ වටේට හුළං හමනවා කියලා දැනගන්න ඔයාට කරන්නේ මොනවද ඔය නිරීක්ෂණය කරන්නේ? හොඳ හුළඟක් කියනවා කියලා කොහොමද පුතේ දැනගන්නේ? අපි චුට්ටක් ලියමු. අපි ලියමු. අපේ පරිසරයේ හුළං හමන බව නිරීක්ෂණය කළ හැකි සිදුවීම් මේ ඔයා දැකලා තියෙනවා නම් බෙල් යායකට එහෙම ගිහිල්ලා තියෙනවා නම් කුඹුරු යායවල තාලෙට ගොයන් මෙහෙම පැද්දෙනවා. ඊට පස්සේ ජලාශවල දිය රැලි ඔය මේ වැව් වල එහෙම ලොකුවට මූදේ වගේ එන්නේ නැහැ. හැබැයි මෙහෙම පොඩි රැල්ලක් මතුවෙනවා. ආයේ මොනවද පුතේ? ගස් කොළන් හෙලවෙනවා. ආය සරුංගල් යන පැත්ත සරුංගල් ඉහළ යන එක ආය පුතාට පුළුවන් මොකද? අහසේ වලාකුළු මෙහෙම පාවෙනවා දැකලා තියෙනවද? තව ගස්වල බීජ සමහරේ වගේ සුළඟේ පාවෙන සුළඟින් ව්‍යාප්ත වෙන බීජ කුලකට ගහගෙන යනවා. ඊළඟට ගස්වල ඉදුණු කොළ බිමට වැටෙද්දී තාලෙට මේ පැත්තට හුළඟින් බිමට වැටෙනවා. එක එක අපි ලියාගෙන යනවා. කුඹුරු යායවල ගොයම් තාලයට සෙලවීම ගොයම් තාලයට සෙලවීම ජලාශවල දිය රැලි ඇතිවීම
ඊළඟට මැනික ගස් වැල් සුළඟ නිසා ඇඹරීම. තරුංගල් ඉහළ යාම. පුතේ මම 5 මෙතනින් ලියන්න. ඔයා පහළ 5 කියලා අංක තියෙන තැනින් ලියමු. අහසේ වලාකුළු පාවී යාම. හය ඇතැම් ගස්වල බීජ සුළඟට ගසාගෙන යාම. මොනවාද පුතේ එහෙම තියෙන්නේ? වරා, පුළුම්. අපිට පුළුල් රොදක් එහෙම ඕම දැම්මොත් එහෙනම් මොකද? අර හුළඟ තියෙන පැත්තට යනවා කුරුළු තට්ටක් දැම්මොත් ඒත් යනවා. ඒක වර්ගයක් දෙකක් ලියා ගන්න වරා. කොට්ට පුළුම් එහෙම. පුතේ එක ලියලා ඉවරයිනේ හැමෝම මම 6 7 එතනින් ලියන්නම් එකම කළා. දැන් ඔයා එකම කළා ලියන්නේ හොඳද? 7 ගස්වල ඉදුණු ශාක පත්‍ර සුළඟට ගැලවී යාම. හරි නේද පමන්? මේ ටියුට් එක මම ආයෙ දාන්නම් හොඳේ. මේ ටියුට් එක මම ආයෙ දාන්නම් පුතාලට ගලන් ඉස්සර. අනිවාර්යෙන් සම්පූර්ණ කරගන්න. අදට 6ක් කතා කරලා තියෙනවා තව. ඒක පුතේ කාටවත් පන්තියක් කරලා නෙමෙයි මම කතා කරේ කලබල වෙන්න එපා හරිද? ඔයාලව අතහැරලා එහෙම හිතයි ළඟට අම්මෝ. ඒක ඔක්කොටම එක රෙකෝඩින් එකක් පොදුවේ දෙන්නේ හැයිය. එක එක්කෙනාට වෙලාව තියෙන විදිය වෙනස් වෙයි. හරිද? අපි අද දවසේ අපේ වැඩ ටික එහෙනම් මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟට කවදා හම්බ වෙන්නේ අපි හෙට බදාදානේ.